ෆෝකස් මීඩියා ශ්‍රී ලාංකීය දෘශ්‍ය මාධ්‍යකරණයේ පෙරලිකාර සන්නාමය. හරිම ලස්සන රත්න දීපයක් බවට යලි යලි පත් කරන්නට සුදුසු භූමියක් බවට පත් වෙලා තියෙනවා කියලා අපිට කියා දෙමින් තිබෙන වෙලාවක්. මේ බිමේ යහපත් අරමුණු වලින් පිරුණු මිනිසුන්ගෙන් පිරී ගිය බිමක් බවට යලි යලි සපත කරන වෙලාවක්. අද දවස යහපත් මිනිසුන්ගෙන් පිරී ගිය දවසක්ම විතරක් බවට නිර්මාණය කරගන්නා දවසක් විතරක්ම බවට හැම දිනෙකම සපත කරන වෙලාවක්. වැහි බින්දු වලාකුළු වල ඊයේ රාත්‍රියේ සිටම ලියා තැබූ කවි මේ බඹරු අද උදෙන්ම මල්පෙති මත තබන හාදු මේ සෝවාදහම අස්සන මහසක් නිර්මාණය කරමින් යහපත් අරමුණක් හිතේ තියාගත්ත මිනිසුන්ගේ කලාපයකට ඇතුල් වෙන්න අපට දෙන ආශිර්වාදය කොයිතරම්ද. කෙනෙක් අද දවස වැස්සෙන් පිරුණු දවසක් විදිහට දකිද්දී හරියට අර කෙනෙක් රෝස පඳුරේ කටු තියනවා කියලා දකිනකොට තව කෙනෙක් කටු පඳුරේ රෝසවල් තියනවා කියලා දකිනවා කියලා ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා වෙලාවක කිව්වා. ඒ වගේ අද නම් හරිම වැහිබර දවසක් උදේ නම් වැස්ස නේද කියලා අශුභවාදීව දකිනකොට සමහරු අද දවස සෝවාදහම මේ බිම් ශෝධනය කරමින් යහපත් මිනිසුන්ට එකතු වෙන්න බිමක් නේද මේ නිර්මාණය කරලා දුන්නේ කියලා තව කෙනෙක් දකිනවා. හරියට මේ අපේ කණ්ඩායම වගේ බෙටතුමාරෝ ව්‍යාපෘතිය හොරණ අපේක්ෂා සුබ සාධක සංගමයක් බවට නිර්මාණය වෙලා චතුරායියා මේ කටයුත්තත් එක්ක සංකල්ප සම්මාදම එකතු කරලා වසන්ත කඩම් ඇතුළු මේ කණ්ඩායම දැන් අපි මේ වෙනුවෙන් එකට එකතු වෙලා හිටගමු කියලා යෝජනා කරලා ඒක මුළු හොරණටම ඇහෙන යහපත් මිනිසුන්ගේ ප්‍රාර්ථනාවක් විදිහට විශ්වයට මුදා හැරියා. ඒ මුදා හැරපු යහපත් පණිවිඩයේ නූතන කොටස්කරුවන් ටිකයි දැන් මේ මගේ වටා එකතු වෙලා ඉන්නේ. ඒ හැම දෙනෙක්ම මේ යහපත් චේතනාවේ අප්‍රමාණ මිනිසුන්. මං විටින් විට ඔබට කිව්වා අපි හැම දෙනෙක්ම එකතු වෙන තැන කොච්චර ලස්සන කලාපයක් නිර්මාණය වෙනවද කියලා. ඔබ දන්නවද? මම කියලා පටන් ගන්න තැනකදී නියන්නේ නිවර වෙන තැනකදී අපිට කරන්න පුළුවන් දේවල් හරිම චි. ඒ වුණා අපි කියලා පටන් ගන්න තැනකදී ඒ තැන ඉවර වෙන්නේ මුයන්නේ අපි එකතු වෙමු, අපි වැඩ කරමු, අපි මේ වැඩේ සාර්ථක කරගමු කියන තැන මෙන්න මේ මුයන් පුළුවන් මැජික් එක අද අපි කරලා පෙන්වමින් ඉන්නවා. ඒ මුයන් ඉවර වෙන තැනදී හරි සිත හැඟීමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ මුයන්ට එකතු වුණු මිනිසුන්ට බොහොම ස්තුතියි. ඒ අත්පොළ සන්නාගය දැන් මේ එකතු වෙන්නේ ඔබ හැම දෙනා වෙනුවෙන්. බෙටතුමාරෝ ව්‍යාපෘතිය වෙලසින් අප නිල සමාරම්භයේ වෙනුවෙන් සූදානම් වෙනකොට ඒ වෙනුවෙන් ගෞරවනීය සම්භාවනීයන් වගේම ආදරය පිරුණු විශාල හදවත් ඇති මිනිසුන් මහ ගොඩක් මේ විදිහට එකතු වුණා. ඒ එකතු වීමේ අපි අර මුලින් සඳහන් කළ පිරිස වගේම අද මේ කටයුත්තට රුපියල් 100කින් රුපියල් ලක්ෂ ගණනින් දායක වුණු හැම දෙනෙක්ගේම මුදල් අද දවසේ මේ කටයුත්ත වෙනුවෙන් වැය වෙන්නේ නැහැ.
ඒ හැම දෙනෙක්ගේම මුදල් සම්පූර්ණයෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ ටික මහරගම අපේක්ෂාරෝහලට ගෙනෙන ගමනට විතරමයි වැය කළේ. එතකොට කොහොමද අද දවසේ මෙච්චර වැඩ ටිකක් නිර්මාණය වෙන්නේ? මේ ඒෂියා ප්ලාන්ටේෂන් අධිපතිතුමා එහෙමත් නැත්නම් අසංක දිසානායක මහත්මයා එහෙමත් නැත්නම් ඒ හැම දෙනෙක්ගේම එකතු කරගෙන ඒෂියා ඉන්ටර්නැෂනල් කන්සොලිඩේට් සමූහයේ සභාපතිතුමන් කළමනාකාර අධ්‍යක්ෂ කීර්තිශ්‍රී දේශමාන්‍ය ගෞරවාචාර්ය අසංක දිසානායක මහත්මයා සහ මෙතිනියගේ සම්පූර්ණ එකතු වීමෙන් තමයි මූල්‍ය පරිත්‍යාගයන් එක්ක තමයි අද දවසේ මෙවැනි දැවැන්ත කටයුත්තක් සිද්ධ වෙන්නේ. ඉතින් ඖෂධ ටික ඒ විදිහට අපේක්ෂාරෝහලට පූර්ණ ධන පරිත්‍යාගයෙන් හැම දෙනෙක්ගේම ධන පරිත්‍යාගයෙන් එකතු වෙද්දී අද දවසේ මෙච්චර ලස්සනට නිර්මාණය වෙන්නේ ඒ හැම දෙනෙක්ගේම එකතු වෙන්නේ. ඉතින් අද දවසේ මේ නිල ආරම්භය වෙනුවෙන් අප සූදානම් වෙන්නේ අප හැම දෙනා කෙරෙහි අනුකම්පාවක් අප හැමම තිසරණ සහිත පංචශීලයේ පිහිටවන්නට මා පාදාභිවන්දනයෙන් යුතුව ආරාධනා කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ටික වේලාවක ඉඳලා වැඩමවලා අප කෙරෙහි උපේක්ෂාවෙන් අනුකම්පාවෙන් වැඩ සිටිනවා. තාම ගෞරවයෙන් ආරාධනා කරනවා මුණගම බෝධිරුක්කාරාම වාසී අවසරයි බොරොන්දු ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේට සහ මුණගම බෝධිරුක්කාරාම වාසී අවසරයි පූජනීය බැරගම සුජාත ස්වාමීන් වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් තිසරණ සහිත පංචශීලයේ පිහිටවන ලෙසට දෛ සියලු දෙනාම පහසු ආකාරයෙන් ඉඳගෙන පන්සල් සමාදන් වීම සඳහා নমස්කාරය තුන්වරක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุรามีเรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสารณสหิตปัญจศีลมาร์กเผลนิวันปินิสมเหตุเอวาเหตุเอวาวาสนามเววาได้สาธุදැන් අද හරිම ලස්සන දවසක් කියලා මම ඔබට කිව්වා.
කිලෝමීටර් වලින් වැඩි වෙද්දී ඇයට සුළඟේ වේගය නටුවේ මල් රකින්න එක තමයි ගහකට එකම හීනය. මහරගම අහස යට අපේක්ෂාවේ දැස් වලින් පිරුණු හිත් කීයක් නම් විශාල හදවතක් බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ඒ විශාල හදවත වෙනුවෙන් අද විශාල හදවත් මහ ගොඩක් ආදර හදවතක් මහරගම අහස යට රෝපණය කරන්න සූදානම් වෙලා අද මෙතනට එකතු වෙලා ඉන්නවා. මේ ඉන්න හැමදෙනෙක්මත් එහෙමයි. මේ කටයුත්තට සංකල්ප සම්මාදම එකතු කරපු තැන ඉඳන් අසංක දිසානායක මහත්මයාගේ ඉඳන් ඒ වගේම හොරණ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා එක පයින් මේ හැමදේම අද අපි මේ භූමියේ ඉන්න විතරක් නෙමෙයි මේ හැමදේම සිදු කරන්න අප්‍රමාණ දායකත්වයක් දැක්වුවා. ඒ වගේම මේ රැස් වෙලා ඉන්න හැමදෙනෙක්ම විශාල හදවතක් තියෙන හොරණ අහසයට ඉන්න මිනිසුන් කියලා අපිට යලි යලිත් ප්‍රසක් කළා. ඒ නිසා ඔබ හැමදෙනෙක්ම දැන් මේ සභාව ආලෝකවත් කරන්න එකතු වෙන්න ඕනි වෙලාවක්. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා හොරණ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් වී.ආර්.පී. කුමාර මැතිතුමන්ට ඒ වගේම අද මේ කටයුත්තේ ප්‍රධාන අනුග්‍රාහක දායකයා වශයෙන් කටයුතු කරන ඒෂියා ඉන්ටර්නැෂනල් කන්සොලිඩේට් සමූහයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ කීර්තිශ්‍රී දේශමාන්‍ය ගෞරවාචාර්ය අසංක දිසානායක මහත්මයා සහ එම මැතිණිය මානව සම්පත් හා පරිපාලන අධ්‍යක්ෂිකා දුලන්ති කොඩිකාර මහත්මියට ඒ වගේම හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චිත්තක පනාවල මහත්මයාට ඒ වගේම සනස ජෙනරල් ඉන්ෂුරන්ස් සහකාර කළමනාකාරතුමන් ඇවිල්ලා ඉන්නවා. අපේ ඩිලන් මහත්මයා එතුමාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ආපිකෝ ඉන්ෂුරන්ස් ආයතනයේ නියෝජනය ඒ වගේම අපි අවට පාසල් වලින් නියෝජනයන් විදිහට පැමිණි ගෞරවනීය විදුහල්පතිතුමන්ලා හෝ එතුමන්ලාගේ නියෝජනයකට අප ආරාධනා කරනවා. ඒ වගේම අවට පාසල් අද අපට ශක්තියක් වෙන්න පැමිණි මේ පාසල් වල ආහාර ආචාර්යතුමෙකුට හෝ ආචාර්යතුමියකට ආරාධනා කරනවා. ආදරණීය සහෝදර ශිෂ්‍ය ප්‍රජාවෙන් අපි සිව් දෙනෙකුට ආරාධනා කරනවා. ඒ වගේම සුවිශේෂ දායකත්වයක් එක්කපු චාමර සේනානායක මහත්මයාට වගේම අපේක්ෂා සුබ සාධක සංගමේ අපේ ගෞරව සභාපතිතුමිය අපේ වසන්ත කුලසේකර විශ්‍රාමික විදුහල්පතිතුමියට වගේම මේ සංකල්ප සම්මාදමේ මුල් ගමන්කරුවා අපේ චතුරාර්ය චතුර ගීකිනගේ සහෘදයට වගේම නම් කියන්න ඕනේ නැහැ. අපි හැමෝගෙම වැඩක් මේ හැමෝම එකතු වෙලා එන්න අපි පහන් ගන්නවා. අද දවස කොච්චර ලස්සනද කියලා තීරණය වෙන්නේ අද දවසේ ඔබ හැමදෙනෙක්ම අද දවසේ මේ කටයුතු ටික අවසන් වන තුරුම ඒ යහපත් චේතනාවත් එක්ක එකතු වෙන තැනදී අනා කරමු මේ බිම සහ මේ පටන් ගන්න මොහොතේ ඉඳලා මේ කටයුත්තත් එක්ක එකතු වෙලා
වරණ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා මුළු රාජකීයම පිටතුමාගේ ව්‍යාපෘතියත් එක්ක එක පෙළට හිටගස්සලා මේ හැම දිනෙකම එකට හිටගෙන අපිට කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරලා දුන්නා. පිටතුමාගේ ව්‍යාපෘතියට සහ මේ අද පටන් ගන්න කටයුත්තට සුබ පැතුමක් එකතු කරන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා වරණ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති වී.ආර්.පී. කුමාර විදුහල්පතිතුමාට. සුබෝදයසනක් වේවාසලමයාට වැඩම අවදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පිටේතුමාරෝ ව්‍යාපෘතිය පාරවකට කරපු අපේ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමිය වසන්තා කුලසේකර මැතිණියනි, ව්‍යාපෘතියේ ප්‍රධාන අනුග්‍රහය දක්වන අසංක දිසානායක මැතිතුමනි, ඒ වගේම හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමන්, ඇතුළු සියලුම නිලධාරීන් සහ සියලුම අනුග්‍රාහක බවතුන්, ආරාධිතයින්, විදුහල්පතිවරුන්, ගුරු බවතුන් සහ සියලුම රාජකීය විද්‍යාලයේ ආදීශයන්, රාජකීය විද්‍යාලයේ වගේම පාසල් වලින් මේ අවස්ථාව සම්බන්ධ වෙන සියලුම දෙවොල පුතාලා සැමගෙන් අවසරයි. මුලින්ම සඳහන් කරන්න ඕනේ රාජකීය විද්‍යාල විතර නෙමෙයි සෑම පාසලකම දරුවන් වෙත ලබා දෙන අධ්‍යාපනයේ අරමුණ මොකද්ද කියලා ගත්තොත් සරලව කිව්වොත් අපි ඉන්නේ ඒ දරුවන්ගේ අතයි ඔළුවයි හදවතයි හදන්න. අත කියන්නේ හැකියාව. අතින් වැඩ කරන්නේ හැකියාව. කුසලතාව. ඔළුව කියන්නේ දැනුම. ඔයගොල්ලන්ට ඉස්කෝලේදී ගන්නන විෂය නිර්දේශය. ඊළඟට හදවතත් හදන එක අපේ වැඩ. මේ දරුවන්ට හරි ආකල්ප ලබා දෙන්න. ඉතින් මේ හදවත හැදුන් නැති වුණොත් දැනුමයි කුසලතාව විතරක් තිබ්බොත් ඒ සමාජයට යන පුද්ගලයා තුළ මානසික හැඟීමක් නැහැ, සංවේදී බවක් නැහැ. ඉතින් අද මේ විටතුමාරෝ වැඩසටහන තුලින් මේ හදවතට ආමන්ත්‍රණය කරපු ව්‍යාපෘතිය තුල මම සතුටු වෙන කාරණාව තමයි අපේ රාජකීය විද්‍යාලයේම පුතණුවේ චතුර ගීකියන්ගේ අපේ පුතණුවන් ඉදිරිපත් වෙලා තියෙනවා ඒක යහපත් කාර්යයක් කරන්න. ඉතින් අපේක්ෂා රෝහලේ ඒ අසනීප තත්ත්වයන් පසු වෙන ඒ රෝගීන් වෙනුවෙන් ඒ උපරිම දායකත්වයක් නැත්නම් ලක්ෂ 50කට අධික මුදල ලක්ෂ 56ක් ඊයේ වෙනකොට සම්පූර්ණ වෙලා තියෙනවා කියලා මම දැක්කා. වීඩියෝ පටයක් චතුර පුතා දාලා තියෙනවා. ඉතාම සතුටුයි. මොකද අපි දැකලා තියෙන දේ තමයි වර්තමානයේ ලක්ෂ ගණන් එක දවසක් තුළ රාත්‍රී සමාජ ශාලා තුල සහ තරුපයි හෝටල් වල වියදම් කරන පුද්ගලයන් ඕනතරම් ඉන්නවා. නමුත් මේ වගේ සිතක් පහළ වෙන්න ඒ ඇතුළත සිටිවිල්ලම පිළිබඳ අපිට සතුටු වෙන්න පුළුවන්. තරුණයෙක් විදිහට ඒ හදවතේ ඇතුළත සිටිවිල්ල පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. මම අර මුලින් සඳහන් කරපු කාරණාව තමයි ඒ සිටිවිල්ල රාජකීය දරුවෙක් තුළ නැතිවීම ගැන තවත් ආඩම්බර වෙනවා. ඒ වගේම පාසලෙන් මම කිව්වාගේ අපි ඉන්නේ හදවත හදන්න කියලා. පාසලෙන් ඒ කාලේ මේ දරුවට අධ්‍යාපනය චතුරට අධ්‍යාපනය ලබා දුන්නේ අපේ මැඩම් වසන්ත මැඩම්. ඒ කාලේ ඒ ලබා දුන්නු යහපත් අධ්‍යාපනයේ සාර්ථකත්වයේ පෙන්වන තවත් තැනක් තමයි මේක. ඉතින් මේ උදාාර කාර්ය වෙනුවෙන් පාසලේ දරුවෝ පෙළ ගැහලා ඉන්නවා. ඉතින් මේ දරුවෝ වගේම චතුරායියත් දැන් අවුරුදු 20 විතර කලින් ඔයගේ දරුවෙක් විදිහට මේ පාසල් භූමියේම ඉන්නේ නැති ක්‍රීඩා කරන්නේ නැති මේ දරුවන්ට හොඳ ආදර්ශයක් එකක් සැපයීම. ඉතින් විදුහල්පති විදිහට රාජකීය විද්‍යාලයේ මම සුබ ප්‍රාර්ථනා කරනවා චතුර ගීකියන්ගේ පුතාට, ඒ වගේම මේ සඳහා ඉදිරිපත් වන දරු සියලු දෙනාට සහ ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සංවිධානය කරපු වසන්ත මැඩම් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට. ඒ වගේම විශේෂ ස්තුතිය කරනවා මේ උතුම් ව්‍යාපෘතියේ අනුග්‍රහය දක්වපු සියලුම අනුග්‍රාහක බවතුන්ට. බොහොමත් ස්තුතියි. බොහොමසුඛී රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ගේ සුබ පැතුමින් පසුව වැඩි කාල වේලා ගන්න නැහැ මේ කටයුත්ත වෙනුවෙන්. බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවාද අලුයම් කාලයේ සිටම අපි ආරාධනා කරමු මේ මාර්ගදාවන තරගයේ ඊටාම විවිධභාවයෙන් වගකීමෙන් සහ ආරක්ෂිතව අපි කරන්න ඕන කටයුත්තක්. ඒ නිසා මේ මාර්ගදාවන තරගයේ සම්බන්ධ වන නීති රීති සහ මාර්ග විස්තරය පිළිබඳව ඔබට එළ දැනුවත් කිරීම සිදු කරන්නේ බුලත් සිංහල මහාවිද්‍යාලයේ ගරු නියෝජ්‍ය විදුහල්පති රසික කර්මකීර්ති ගුරුතුමන් විසිනි.
කියනකොටම රාජකීය විද්‍යාලයේ ගරු විද්‍යාලපතිතුමා ඇතුළු සම්මානීය ආරාධිත අමුත්තන්ගේ අවසරයි ආදරණීය දරුවනි අපි මේ සමාජ සත්කාරයට දායක වෙන මම ඔයගොල්ලන්ගේ පාසල් වලට ආරාධනා කරලා ඔයගොල්ලන්ගේ පාසලේ ගුරු බෞද්ධයන්ගේ නම් ලයිස්ට්ුවක් ගත්තා. ඒ නම් ලයිස්ට්ුව ලබා දීලා ඔයගොල්ලන්ගේ සහභාගී වීම පිළිබඳව බුලසිංහල මධ්‍ය මහා විද්‍යාලය, කොරණ රාජකීය විද්‍යාලය, කොරණ ශ්‍රීපාලි විද්‍යාලය සහ වරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය කියන විද්‍යාලවලට මගේ ප්‍රණාමය පුද කරනවා. හරි අපි දැන් මේ වැඩේ පටන් ගන්නේ ළමයි අහගන්න ඉස්සරින් ළමයි ඕගොල්ලෝ මේක දුවන්නේ මම හදලා තියෙනවා 10 දෙනා ගානේ එක ස්ථානයක එක පොයින්ට් එක බස්සන්න. ඕගොල්ලෝ සේරම මේ රාජකීය විද්‍යාලයේ බස් එකේ යන්නේ පොයින්ට්ස් 13ක අපි බහිනවා. එක කණ්ඩායමක් දුවන්නේ ළමයි 10යි. ළමයි 10යි. ඒ 10 අපේ ඉන්නවා සමීර මිස්සින්වා ශ්‍රීපාල විද්‍යාලයේ ඒ මිස් ඕගොල්ලන්ව අදාළ දැනින් බස්සනවා. ඒ ළමයි බස්සන යාමයි දුවලා ඉවර වුණාට පස්සේ බුලසිංහල මධ්‍ය මහා විද්‍යාලයේ බස් එක එනවා. ඒ බස් එකට නගින්න ඕනේ. එනවාද මේ අහගන්න හොඳටම දැන් පොඩ්ඩක් මේ ඉවෙන්ට් එක ඉවරෙච්ච ගමන් පොඩ්ඩක් අපි වෝම් අප් කරලා ඉන්න පොඩ්ඩක් හැමදාම දුවපු ළමයි නෙවෙයි. කිලෝමීටර් 2යි එක ළමයෙකුට දුවන්න තියෙන්නේ. තේරුණාද? මොනවාම හරි අපහසුතාවයක් Tamanට ආවොත් කවුරු කොහොමදවත් දුවන්න යන්න එපා. Taman පාරේ පැත්තකට වෙලා වාඩි වෙන්න. මොකද අපේ වාහන එනවා. එතකොට ඒකට නැගගත්ත එක. කවුරු කොහොමදවත් දුවන්න එපා. දුවන්න කියලා කොච්චර කිව්වත් මේක මතක තියාගන්න තරගයක් නෙවෙයි. මේක තරගයක් නෙවෙයි. අපි මේ ප්‍රදර්ශනාත්මකව පවත්වන සමූහ ධාවනය. අන්න ඒක විතරක් ඔළුවේ තියාගෙන හයියෙන් දුවන්න ඕනේ. කට්ටිය එකට ලස්සනට මේ වැඩේ කරන්න. ආධාර කරන්න ඇවිල්ලා ඉන්නවනේ අපේ මේ දෙමව්පිය ඇවිල්ලා ඇති. බයිසිකල්, ත්‍රිවිල් කිසි දෙයක් අපේ ළමයි කිට්ටුවටවත් ගේන්න එපා. ළමයි පුළුවන් තරම් වතුර ලබා දෙනවා. වතුර බෝතලේ අතේ තියාගෙන ඉන්නවත් කමක් නැහැ. පැහැදිලි කියන්නේ ඕගොල්ලන්ට අපහසුතාවයක් තියෙනවා නම් මේ බස් එකේ යන කෙනෙක් අපේ ගුරු මහත්තයෙක් මහත්මයෙක් ඉන්නවා. එයාට තමන්ගේ අපහසුතාවය කියන්නේ ඒ අවස්ථාවේ අපි මෙඩිකල් යුනිට් එකට හරි ඒක දැනලා පැහැදිලි කරලා දෙනවා. තේරුණාද කියන්නේ? රයිට්. ඕගොල්ලෝ අපහසුතාවයෙන් දුවන්න එපා. පොඩ්ඩක් වෝම් කරපො. දැන් මම වෙනම රෝ එකක් හදලා තියෙනවා මුලින්ම දුවන කට්ටිය. අනිත් කට්ටිය අපි බස් එකට නග ගන්නවා. බස් එකට නගලා තැන් වල අපි ස්ටේෂන්ස් වල බස්සනවා. ඒ අය ඒ ආකාරයට සිද්ධ කරනවා. පැහැදිලිද කියන දේ? ඔක්කොම එකට දුවන්නේ මේක ජොගින් එකක් වුණත් කමක් නැහැ. තරගයක් නෙවෙයි. පැහැදිලිද? රයිට්. හොඳයි. කොහොම ස්ටුඩියෝ සිදුවනවා. පොලිසිය අසිත රාජකීය පිටුතුමන් ඔබට පැහැදිලි කිරීම සිදු කළේ. අපි දැන් සූදානම් වෙනවා තව සුවිශේෂ කටයුත්තකට. ශ්‍රී ලංකා පොලිසියෙන් අපට ලබා දී තිබෙනවා විශේෂ මාර්ග නීති රීති කිහිපයක්. ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න ඕනේ. ඊට පෙර සුවිශේෂ කටයුත්තක් අපේ රාජකීය විද්‍යාලයේ අපේ ආජීව සංගමේ විධායක සභාපතිතුමන් වයි ලලිත් මහත්මයා ඇතුළු සම්බන්ධ වුණු අනෙකුත් සියලු දෙනාවත් අපි මේ අවස්ථාවට ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඒ අතර මේ මගේ අතේ විතරක් දැනට තියෙන මෙන්න මේ අපූර්ව දැනුවත් කිරීමේ පත්‍රිකාව ඒෂියා කන්සලිඩේට් සමූහයේ සභාපතිතුමන්ගේ සංකල්පයක් එක්ක මේ පිළිකාව පිළිබඳව සමාජය දැනුවත් කරන්න ඕනේ කියලා ආපු යහපත් චේතනාවත් එක්කයි මේ කටයුත්ත නිර්මාණය වෙන්නේ. රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කරලා මේ වගේ පත්‍රිකා 6000කට අධික ප්‍රමාණයක් අද මුළු සමාජයේ පුරාම බෙදා හරින්නට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි ඒ සභාපති අසංග දිසානායක මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ වසන්තා ගුලසේකර විදුහල්පතිතුමියට අපි මුල්ම නිල පිළිගැන්වීම කරලා මේ ආරාධිතයන්ට අපි මේ පත්‍රිකාව මුලින්ම පිළිගන්වමු. අද මේ යන ගමනේදී මේ මග දෙපස රැස් වෙලා ඉන්න සියලු දෙනාට මේ ඉන්න ඔබ හැම දෙනාටම මේ පත්‍රිකාව දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ලෙස ලැබෙන්නට නියමිතව තිබෙනවා. මේ කටයුතු සිදුවන අතරවාරයේ අපි ආරාධනා කරනවා සනස ජෙනරල් ඉන්ෂුරන්ස් සහකාර කළමනාකරු ඉලම් ගුණරත්න මහත්මයා අද නිල රක්ෂණ සහකාරු ලෙස කටයුතු කරන්නේ අපේ වසන්තා ගුලසේකර මැතිණියට නිල රක්ෂණ සහකාරු ලෙස ඒ ඔවුන්ගේ
National Insurance Policy එක දැන් මැඩම්ට පිළිගැන්වීමේ අවස්ථාවටයි අප දැන් එකතු වෙලා ඉන්නේ. අපි ආරාධනා කරමු අසන්ත කුලසේකර මැතිණියට එය ඉල වශයෙන් පිළිගන්නට. ඔවුන් තමයි අද සංසද ජෙනරල් ඉන්ෂුරන්ස් තමයි අද ඉල රක්ෂණ සහකාර ලෙස මේ සමස්ත කටයුත්තේ අනුග්‍රහක දායකත්වය එකතු කරන්නේ. ඔහුගේ කණ්ඩායමක් මේට එකතු වෙලා ඉන්නවා. මේ හැම දෙනෙක්ම අද මේ සියලු දේ සාර්ථක කරගන්න එකතු වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි. අද ඔබ හැම දෙනෙක්ගේම යහපත් එකතු වීමත් එක්කයි මේ කටයුත්ත මේ ආකාරයෙන් සිදු වෙන්නේ. අපි දැන් සූදානම් වෙනවා මාර්ග දාවන තරගයේ කටයුතු ආරම්භ කරන්න. මම ඔබ හැම දෙනාට විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. මේ පිළිබඳව ඔබට මතක් කරනවා. මේ මැරණන් තරග දාවන ඉසව්වේ රාජකාරී නියුතු පොලිස් නිලධාරීන් විසින් අවස්ථානෝචිතව ලබා දෙන ලබන උපදෙස් අනුව මේ දාවන කරන සියලු දෙනා සහ අපි හැම දෙනෙක්ම කටයුතු කරන්න වට බලාගත යුතුයි. මේ මාර්ගයන්හි ප්‍රභූ රථ ගමනාගමනයට, නිදහස් ගමනාගමනයට හා අධික වේදිකාවේ ගමන් කිරීමට බාධාවක් ඇති නොවිය යුතුයි. සෑම විටම මේ මැරතන් දාවන ඉසව්ව ඒ ගමන් මාර්ගයේ වම්මා තීරුවේ පැවැත්විය යුතු අතර කිසිදු අවස්ථාවක ගමන් මාර්ගයේ වෙනස් කිරීමක් සිදු නොකළ යුතුයි. මේ මැරතන් දාවන ඉසව්ව හේතුවෙන් මේ මාර්ගයේ ඇති රාජ්‍ය හා පුද්ගලික ආයතනවල දෛනික කාර්යයන් සඳහා කිසිදු බාධාවක් නොවිය යුතුයි. රාජ්‍ය විරෝධී වන කටවුට් පෝස්ටර් ආදී කිසිවක් ප්‍රදර්ශනය කිරීම හෝ රැගෙන යාමක් සිදු නොකළ යුතුයි. මේ වැඩසටහනේ ඊට සහභාගී වන පුද්ගලයන්ගේ ආරක්ෂාව හා පරිසර ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මේ අතුරු ආයතන ගණනාවක් තියෙනවා. අපි ඔබට ආරාධනා කරනවා මේ සියල්ලට අනුගතව නීතිගරුක පුරවැසියන් ලෙස විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය අද පූර්ණ දායකත්වය අපිට ලැබිලා තියෙනවා. අපි හැමදේටම අනුගත වෙමින් ලස්සන දවසක් නිර්මාණය කරගමු. I
සහ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් මම හිතන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රසක් එකතු වී තිබෙනවා. මේ අපූර්ව කටයුත්තට සාඩම්බර ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ හරිත පුරවරයකට කදිම ආයෝජනයක මඟ තියෙන ඒෂියා කොන්සල්වේට් පුද්ගලික සමාගමේ ගරු සභාපති ආචාර්ය දේශමාන්‍ය අස්කන්ත දිසානායක මැතිතුමන් එවැගේම ගරු අධ්‍යක්ෂිකා විලන්ති කොඩිකාර මැතිණිය ප්‍රමුඛ ආයතන සමූහය එවැගේම ඊට අමතරව විවිධ ආකාරයෙන් විවිධ අයුරින් මේ සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය ශක්තිය දායකත්වය ලබා දුන්නු විශේෂයෙන්ම සියලුම ආයතන සහ අනුග්‍රාහක බෞද්ධන්ට අපේ ගෞරව ස්තුතිය මනාමය අදපත් වෙන්න උදෙස් කර සිටිනවා. ඉතින් මුලින්ම ආයතන වැඩි වටිනාකම මේ අවශ්‍ය
ඉතාමත් මෙතක උදාර අරමුණ සාක්ෂාත් කරගැනීමේ අරමුණින් වර රාජකීය ජාතික පාසල් විද්‍යාලය ඉදිරිපිටින් අමන් ආරම්භ කරපු මෙබද තුමෝරෝ වැඩසටහන අපි රුපියල් ලක්ෂ 66ක මූල්‍යමය වටිනාකමක් සහිත ඖෂධ උපකරණ ඖෂධ වර්ග රැගෙන යන ගමන් මඟ තුලදී අපේ හැමදාමත් මාධ්‍ය ශක්තිය ලබා දෙන අපේ ලිවිෆොකස් මාධ්‍ය ආයතනයේ සම්බන්ධ මහත්මයා ප්‍රමුඛ අපේ ආදරණීය කාර්ය මණ්ඩලත් අපි ගෞරවයෙන් සීපත් කරනවා ඕන් ලබා දෙන සුසුසි මාධ්‍ය අනුග්‍රහක දායකත්වයෙන් එවැනිම මුස්ලිම් ජාතික මාධ්‍ය අධිපති දුරදර්ශන දුරසූරියාඥ අපට ලබා දෙන කාර්ය මාධ්‍ය අනුග්‍රහක දායකත්වයෙන් අපි
සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය ඖෂධ රැගෙන හොරණ නගරයේ සිට මේ ප්‍රදර්ශනාත්මක ධාවන ඉසව්වකින් පාසල් සිසුන් 120කට අධික ප්‍රමාණයක් ඒ වගේම අතිවිශාල ජනතාවක් එකතු වෙලා හොරණ පොලිසිය නිලධාරී මාත්වරුන් ඇතුළු අතිවිශාල පිරිසක් එකතු වෙලා තමයි මේ ප්‍රදර්ශනාත්මක ධාවන ඉසව්ව සමගින් එකතු වෙන්නේ. රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුතු ඖෂධ රැගෙන මහරගම අපේක්ෂා රෝහලට හොරණ නගරයේ සිට මේ ප්‍රදර්ශනාත්මක ධාවන ඉසව්වෙන් එකතු වෙලා ඉන්නවා. ආදරණීය හිත් ඇති මහ ගොඩක් මිනිසුන්ගේ එකතුවෙන් තමයි අද මේ දවස ලස්සනට නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් කැස්බෑව මන්සන්දිය පසු කරමින් ඔවුන් ඉදිරියට ඇදෙනවා. ඉන් අනතුරුව පිළියම්දල සහ කටුවාවල මන්සන්දිය හරහා නැවත මහරගම අපේක්ෂා රෝහල දක්වා ගමන් කරන්නට නියමිතයි. දැන් හොරණ නගරයේ පාසල් ගණනාවක ශිෂ්‍ය ප්‍රජාව ඒ වගේම හොරණ පොලිසිය නිලධාරී මහත්වරුන් ඇතුළු හොරණ අපේක්ෂා සුබසාධක සංගමයේ සියලු දෙනා එකතු වෙලා රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය ඖෂධ රැගෙන මහරගම අපේක්ෂා රෝහල දක්වා යමින් තිබෙන ප්‍රදර්ශනාත්මක ධාවන ඉසව්වටයි අප දැන් එකතු වෙලා ඉන්නේ. අපි දැන් කැස්බෑව නගරය පසු කරමින් මේ ප්‍රදර්ශනාත්මක ධාවන ඉසව්වේ වටිනාකම් එකතු කරමින් තිබෙන වෙලාවක්. දැන් අප කැස්බෑව නගරයට තවත් පිරිස ළඟා වෙමින් තිබෙන වෙලාවකයි අපි රැඳිලා ඉන්නේ. දැන් වැඩි පිරිසක් මේ වෙනකොට පාසල් දරුවන් 120කට අධික පිරිසක් අද මේ ධාවන ඉසව්ව සමගින් එකතු වෙනවා. හොරණ රාජකීය ජාතික පාසල අසල ඉඳලා අපි උදෑසන 7ට ආරම්භ කළ මේ ප්‍රදර්ශනාත්මක ධාවන ඉසව්ව මේ වෙනකොට කැස්බෑව නගරය පසු කරමින් ඉදිරියට ඇදෙමින් තිබෙන වෙලාවකයි අපි ඉන්නේ. රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුතු අත්‍යවශ්‍ය ඖෂධ රැගෙනයි ඔවුන් මේ මහරගම අපේක්ෂා රෝහලට ප්‍රදර්ශනාත්මක ධාවන තරගයකින් එකතු වෙන්නේ. ආපිකෝ ඉන්ෂුරන්ස් ආයතනය අපිට අද මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මූල්‍ය සමන්ගේ පූර්ණ දායකත්වය දක්වනවා. ඒ වගේම ඒෂියා ඉන්ටර්නැෂනල් ආයතනය මේ ප්‍රදර්ශනාත්මක ධාවන ඉසව්වේ පූර්ණ දායකත්වය දක්වමින් අප සමග එකතු වෙනවා.
අවසන් කරන්නට හැකියාව ලැබුණා. අද මේ සියලු කටයුතු ඒෂියා ඉන්ටර්නැෂනල් කන්සල්ටන්ට් සමූහයේ එකතු වෙලා සභාපතිතුමන් ගෞරවනීය අසංක දිසානායක මහත්මයා ඇතුළු එම වැතිනිය ඇතුළු සියලු දෙනා එකතු වෙලා අද මේ සියලු කටයුතු ඔබට මේ විදිහට සාර්ථක කරගන්නට ඔවුන්ගේ පූර්ණ ධන පරිත්‍යාගයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මේ විදිහට එකතු කරලා මග දෙපස නැදී සිටින මේ සියලු දායකත්වයන් එකතු කරේ මේ ත්‍රිපිටකයෙන් භගවත් ගීතාවෙන් සුද්ධ වූ අල් කුරානයෙන් කියා දුන් ගුණධර්ම වලින් පොහොසත් මිනිසුන් ජීවත් වන හොරණක් මීටත් වඩා යහපත් මිනිසුන් වෙනුවෙන්ම කැපවන හොරණක් මීටත් වඩා යහපත් චේතනාවන් වෙනුවෙන්ම කැපවන හොරණක් තමයි අප නිර්මාණය කරගත්තේ. මේ හොරණ අහස යට අපේක්ෂා සුබසාධක සංගමය නමින් නිර්මාණය වුණු මේ අංකුර දරුවාව පෝෂණය කරගනිමිනුයි අද දවස හරිම ලස්සන දවසක් බවට අපි පත් කරගත්තේ. අද අපේක්ෂා සුබසාධක සංගමේ මූලිකත්වය අරගෙන රුපියල් ලක්ෂ 56කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක් ලෙස මේ විශාල හදවත් ඇති මිනිසුන්ගේ එකතුවෙන් අද දවස හරිම ලස්සන දවසක් බවට පත් කරගන්නට අප මහරග මහස යටට ආවා හොරණ ඉඳලා. ඒ හොරණ ඉඳලා ආපු ගමනට දායකත්වය දක්වපු මහගොඩක පිරිසක් ඉන්නවා. ඔබෙන් ලැබුණු මූල්‍ය පරිත්‍යාගයන් සියල්ල අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම උදෙසා පමණමයි භාවිත කළේ. නමුත් අද දවස නිර්මාණය වුණේ කොහොමද? අද දවස නිර්මාණය වෙන්නෙම ඒෂියා ඉන්ටර්නැෂනල් කන්සොලිඩේට් සමූහයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ කීර්තිශ්‍රී දේශමාන ගෞරවාචාර්ය අසංක දිසානායක මහත්මයා ඇතුළු එමැතිනිය ඇතුළු සියලු දෙනාගේ දායකත්වයෙනුයි අද මේ
මැරතන් ප්‍රදර්ශනාත්මක ඉසව්ව සංවිධානය කරගෙන මේ ප්‍රදර්ශනාත්මක කටයුත්තට එකතු වුණේ. ඒ වගේම දැනුවත් කිරීමේ පාගමනක් ලෙස සහ මේ සියලු දේවල් සංවිධානය වුණේ ඔවුන්ගේ පූර්ණ දායකත්වයත් එක්ක ධන පරිත්‍යාගයන් එක්ක. ඒ වටා එකතු වුණු තව බොහෝ දෙනෙක් හිටියා. ඒ හැම දෙනෙක්ගේම එකතුව අප තව සුළු මොහොතකින් මතක් කරනවා. අද චතුරගී කියනගේ සහෝදරයට පුදුමාකාර සතුටක් දැනෙනවා ඇති. ඔහුට දැනුණු ඒ සංකල්පය අපේ විශ්‍රාමික ගරු විදුහල්පතිතුමිය වසන්තා කුලසේකර විදුහල්පතිතුමිය සම්බන්ධ වෙලා මේ Better Tomorrow ව්‍යාපෘතිය ආරම්භ කරන්නට අපේක්ෂා සුබසාධක සංගමය නිර්මාණය කරගෙන කිසිම ලාභයක් වරප්‍රසාදයක් වරදානයක් අපේක්ෂා නොකරපු විශාල හදවත් ඇති මිනිසුන් ටිකක් පමණක් එකතු වෙලා තමයි මේ කටයුත්ත සාර්ථක කරගන්නට අද එකතු වුණේ. ඒ මිනිසුන් තමයි උදේ 7ට හොරණ රාජකීය ජාතික පාසල අසලින් මේ ගමනට එකතු වුණේ. ඒ මිනිසුන් තමයි උදේ 11ට මේ මහරගම අපේක්ෂා රෝහලට පිවිසුනේ. ඒ නිසා ඔබ තමයි මෙහින් වටිනාම ප්‍රමාණයක් සටහන් කරන්න බැරි අප්‍රමාණ පිරිස. මම කැමති මේ දායකත්වයේ දක්වපු හැම දෙනා වෙනුවෙන්ම ඔබේ දෑත එක මොහොතකට එකතු වෙනවා නම් දැන් බොහොම ස්තුතියි. ඒ එකතු වුණු දෑතත් එක්ක අද මේ කටයුත්ත ආරම්භ කරන්න මට අවසර දෙන්න. අද මේ කටයුත්තේ අරමුණ පැහැදිලි කිරීමේ අවස්ථාවට අප එකතු වන්නට සූදානම් වෙන වෙලාව. අනිවාර්යෙන්ම කවේෂයේ ඉතින් කවේෂය කිව්වා වගේම මහරගම අපේක්ෂා රෝහලේ ජීවිතය පිළිබඳ අපේක්ෂාවෙන් සිටින ජීවිතය සමග සටන් කරන ඒ අපේම ආදරණීයන් වෙනුවෙන් මේ ශ්‍රී ලංකාවේ හොරණ පුරවරේ විතරක් එකතු වුණු ගමනක් නෙවෙයි මේක. ශ්‍රී ලංකාවේ සිව්කොන යා කරමින් ලෝකේ නන්දස ජීවත් වෙන ලෝකේ විවිධ රටවල් වල ජීවත් වෙන අපේම මිනිසුන් අපේම මිනිසත්කම ලොවට හඬගා කියමින් තමයි ඒ සියලු දෙනාගේම දෑත් එකතු වෙලා මේ Better Tomorrow ව්‍යාපෘතිය අපි මේ විදියට අද මහරගම අපේක්ෂා රෝහලට අරගෙන ආවේ. ඉතින් මේ Better Tomorrow ව්‍යාපෘතියේ අරමුණ පැහැදිලි කරන්නට මම ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේක්ෂා සුබසාධක සංගමයේ වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන නලින් සොයිරාට සහ විශාකා සොයිරියට. සියලු දෙනාමටම ඉතාමත් ආදරයෙන් ඒ වගේම ගැහෙන හදවත් වෙනින් ඕගොල්ලන්ගේ කැපකිරීම කිරීම වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් අපි පිළිගන්නවා මෙතන මුලින්ම. මට කියන්න තියෙන්නේ ඇයි අපි මෙහෙම දෙයක් කළේ කියලා. ඇත්තටම ඇයි අපි මෙහෙම දෙයක් කළේ? චතුරේන පොඩ මෙතනට. ඇත්තටම ඇයි අපි මෙහෙම දෙයක් කළේ? දවසක් කෝල් එකක් කරනවා චතුරගෙන් මට නල්ලයි දඩස් ගාලා පුළුවන් නම් ඊට දවසට මැඩම්ලාගේ දෙට්ට යන්න පුළුවන්ද? චතුරගේ දඩස් ගාලා වචන අපිට හරි පුරුදුයි. මම ඒ චතුර ගල නෑ මැඩම්ලාගේ පොඩි වැඩක් තියෙනවා මගේ යාළුවෝ ටිකක් එනවා ඔයා සෙට් වෙන්න එතනට මැඩම් කිව්වම ආයෙත් අපිට අහන්න දෙයක් නෑ එක්කෙනයි අපේ ජීවිතේ මැඩම් කෙනෙක් ඉන්නේ ඒ අපේ වසන්ත අකුලසේකර මැඩම් චතුර්ලාගේ අපි අපුටයක් ගහමු චතුර්ලාගේ අපේ රාජකීය හොරණ රාජකීය විද්‍යාලයේ මැඩම් කිව්වොත් එක්කෙනයි වසන්ත මැඩම් විතරයි ඉතින් ඊටදී අපි වසන්ත මැඩම් මම යනකොට මෙන්න ඉන්නෝ හොරණ වැඩක් කරන්න පුළුවන් කියලා අපි කියන මිනිස්සු පිරිසක් ඉතින් එතනට ගිහිල්ලා අපි කතා කරේ මැඩම් අපිට කියලා දුන්නා චතුර පුතා මෙන්න මෙහෙම අදහසක් දුන්නා මට අපිට ඒක චතුර පුතා රට එතකොට චතුරමල්ලි රට ලංකාවේ නෑ එයා ලංකාවේ නැති වුණාට ලංකාවේ චතුරගේ අදහස පැල කරන්න පුළුවන් පිරිසක් එදා වසන්ත මැඩම්ගේ ගෙදරට ඇවිල්ලා ඉඳියා මැඩම් එදා අපිට කිව්වේ මෙන්න මේ වගේ දෙයක් චතුරට අදහසක් තියෙනවා කැන්සර් හොස්පිටල් එකට ඩොනේෂන් එකක් කරන්න එයා මට කිව්වේ එච්චරයි එතනින් එහාට ඕගොල්ලන්ට කරගෙන යන්න පුළුවන් අන්න එදා තමයි අපි තීරණය කළේ චතුරගේ අදහස මේ බිමේ පැල කරන්න ඕන අපිත් එක්ක දෝ පිරිස අපේ මැඩම්ගේ අනුශාසකත්වයෙන් අපි එකතු වෙලා ඒ වැඩේ කළා. ওই වැඩේ පටන් ගත්තාම අපේ අදහස තිබුණේ හොස්පිටල් එකට ඇවිල්ලා අහලා කැමති දේවල් දෙන්න. හැබැයි එතෙන්දී තිබුණේ නෑ මේ වගේ අපි ඉවෙන්ට් එකක් කරන්න අදහසක්. අපිට තිබුණේ හොස්පිටල් එකට ඇවිල්ලා අපි සල්ලි ඩොනේට් කරලා චතුර මාස දෙකක පඩිය දුන්න එක කියන්න ඕන ලොකු මුදලක්. අපි හැමෝමත් අපේ පඩිය දුන්නා සමහර අය මාසවල ඒ වගේම ලංකාව පුරා මිනිස්සු සල්ලි දුන්නා මේ සල්ලි එකතු කරලා අපේ අරමුණ උනේ හොස්පිටල් එකට යම් කිසි ආධාරයක් උපකාරයක් කරන්න. හැබැයි මේ කතාවේදී අපිට මිස්ටර් අසංකව හම්බෙන්න ගියාම අපි කියන්න ඕනේ මිස්ටර් අසංක කිව්වා මේ අරමුණ තව ටිකක් මිනිසුන්ට ගෙනියන්න. මිනිසුන්ට දැනෙන්න. එහෙම දෙයක් කරන්න නම්
චතුර කියන්නේ මැරතන් දාවකෙක්. ඉස්කෝලේ යන කාලේ ඉඳන් තාමත් විදේශයේත් මැරතන් තරඟ වල ඉදිරිපත්. ඒතර එයාගේ කන්සෙප්ට් එක එයත් එක්කම යන්න නම් අපි මැරතන් එකක් තියමු හොරණ ඉඳන් මෙතනට. ඒක බැලු බැලමට මාර ලොකු වැඩක්. හැබැයි ඒ වැඩේ සරල කරන්න මිස්ටර් අසංක ඒෂියා කොන්සල්ටේෂන් සභාපතිතුමා අපිට සම්පූර්ණ ආධාරය දුන්නා නිර්ලෝභීව A to Z. ඒ වගේම මේ වැඩේට අරමුණ සාර්ථක කරගන්න අපේ අවසාන අරමුණේ මහරගම පිළිකාරෝහලේ දුක් විඳින මිනිසුන්ගේ Tamanට අධික මිලක් ගෙවලා ගන්න බැරි බේත් තියෙන මිනිසුන්ට ඒ අධික මිලක් ගෙවලා ගන්න තියෙන බේත් අරන් දෙන එක. අපි අපේ අරමුණ අද යථාර්ථයක් කරලා දිනවා. මේ තව සුළු මොහොතකින් අපි ඒ අරමුණ අපේ සිහිනය සැබෑවක් කරන්න. අපේ සිහිනය අපේ අරමුණ වෙලා තිබුණේ මහරගම පිළිකාරෝහලේ අහිංසක ජීවිතය බලාපොරොත්තු වෙන මිනිසුන්ගේ ජීවිතයට එක මොහොතක් හෝ එක තප්පරයක් හරි එකතු කරන්න මං හිතනවා අපි ඒ අරමුණ අද යථාර්ථයක් වෙලා තියෙනවා කියලා. රයිට් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. විශාල හදවත් ඇති මිනිසුන් තවමත් අප අතර සැරිසරන බවට අපට ලබා දෙන සංඥාවක ප්‍රතිඵලයක් අප මේ භුක්ති විඳින්න ඉන්නේ. අපි ආරාධනා කරනවා අපේ ගරු වෛද්‍ය අධ්‍යක්ෂතුමන් රැඳිලා ඉන්නවා අපිත් එක්ක. මං හිතන්නේ එතුමා මේ කටයුත්තට යෝජනාව අරගෙන ආපු ගමන්ම ඒ සියල්ල ඉතාම ඉහළින් පිළි අරගෙන දෙන්න පුළුවන් උපරිම දායකත්වය දැක්වුවා නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්වත් අපි මතක් කරනවා මේ වෙලාවේ ડોક્ટર බුද්ධික කුරුකුල සූරිය මහත්මාව. අපි ආරාධනා කරමු මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහත්මයා දැන් මේ මොහොතේ සුබ පැතුම් පණිවිඩයක් සමග අපව ආමන්ත්‍රණය කරන වෙලාව. සියලු දෙනාගෙන් අවසරයි. අද මේ පරිත්‍යාගයේ සංවිධානය කරපු ඒ වගේම මේ මැරතන් ප්‍රදර්ශනාත්මක මැරතන් ධාවන තරඟය සංවිධානය කරපු අපේක්ෂා සුබ සාධක සංගමේ සියලු දෙනාටම ගෙම අවසරයි. සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. විශාල ධන පරිත්‍යාගයක් විශාල වශයෙන් අපට අවශ්‍ය වෙන ඖෂධ ඔබ දන්නවා දැන් පිළිකා රෝගය අපි කියන්නේ මාරාන්තික රෝගයක් කියලා. මොකද අපිට ඖෂධ හරියට ලැබෙනවා නම් අනිකුත් ප්‍රතිකාර හරියට ලැබෙනවා නම් නිසි කලට රෝගය හඳුනාගෙන නිසි ක්‍රමවේදයට ඖෂධ ලබා ගන්නවා නම් මේ අයගෙන් වැඩි දෙනෙක් සුව කරන්න පුළුවන්. ඒකින්ද තමයි අපි දැන් මේක පිළිකා රෝහල වෙනුවට අපේක්ෂා රෝහල කියලා කියන්නේ. මේක ජීවිත අපේක්ෂාව අත්හරින රෝගයක් නෙමෙයි. එතකොට අපිට විශාල මුදලක ඖෂධ ලබා දෙනවා රජය මගින්. නමුත් සමහර වෙලාවට යම් යම් ප්‍රමාද වීම නිසා ඖෂධ හිඟයක් සමහර ඖෂධවල අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ අඩුපාඩුවක් තිබුණාම නැවත ඒ ඖෂධය ලැබෙන තුරු අපට එක්ක අපිට රෝහල මගින් මිලට ගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපට පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගන්න අවශ්‍ය වෙනවා. මම හිතන්නේ අපේ රෝහලට අනික් රෝහල් වලට සාපේක්ෂව ඉතා විශාල පරිත්‍යාග ප්‍රමාණයක් ලැබෙනවා. මොකද හැමදිනාම විශේෂ අවධානයක් යොමු කරනවා මේ පිළිකා රෝගය හැදුනහම ඇති වෙන මානසික සහ ශාරීරික තත්ත්වය දන නිසා හැමදිනාම මම හිතන්නේ විශාල වශයෙන් පරිත්‍යාග ලබා දෙනවා. මේ පරිත්‍යාගයත් මම හිතන්නේ මේ දිනවල ලැබිච්ච විශාලම පරිත්‍යාගයක්. මේ මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේක කරන ලද කාර්යයට. ඔබ සියලු දෙනාටම හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බොහෝ දෙනෙක් ඔබ සියලු දෙනාටම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව සංවිධායකයන්ටත් ඒ වගේම රෝහලට මේ ලබා දීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. අපේ රෝහලේ ඔබට සමහරට ඖෂධ ගැටලු තවත් අඩු වෙනකොට අපිට පුළුවන් තවත් මේ පරිත්‍යාග වලට යන්න. අපි දන්නවා දැන් මේ හදන කොට නැගිලි උඩුමහල එක පරිත්‍යාගශීලියෙක් හදන්නේ. ඒක මිලියන් 150ක්. අතන ළමා වාට්ටුව අපේ හැදුවා මේ කතරගම දේවාලයේ. ඒකට මිලියන් 250ක් විතර ගියා. ඊට පස්සේ දැන් එතරම් ඉන්ද්‍රාට 100ක් හදනවා මිලියන් 500ක වදන ගිලක් අට්ටපහක්. මෙතන තියෙන MRI බිල්ඩින් එක හදනවා. ඒකට මම හිතන්නේ මිලියන් 200ක් විතර වියදම් කරලා ඒක පරිත්‍යාගශීලී. මේ ඔබටත් පුළුවන් මම හිතන්නේ ඉස්සරහට අපේ රෝහලේ මේ අවශ්‍යතාව. මම හිතන්නේ අපේ ඖෂධ පරිත්‍යාගවල තමයි මේ වෙලාවේ අපි මූලික දේවල් අපි කතා කළාම අපි කියන්නේ ඖෂධ දෙන්න කියලා. මොකද රෝගීන්ට අනික් පහසුකම් ලබා දීම අපිට කරන්න පුළුවන්. ඖෂධ හිඟයක් තියෙනවා නම් ඒක තමයි රෝගීන්ට වැඩිපුර බලන්න පාන්නේ. නමුත් අපිට අර විශාල ඖෂධ හිඟයක් නෙමෙයි තියෙන්නේ.
ඖෂධ කීපයක හිඟයක් නමුත් ඒවා අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ ලබා දෙන ඖෂධ අපිට අපේ රෝගීන්ට ඔබ දන්නවා ඖෂධයක් සමහර ඖෂධ තියෙනවා රෝගියෙකුට ලක්ෂ ගණනක් වියදම් කරන්න වෙනවා Tamanට. ඒක කරන්න පුළුවන් මට්ටමේ ඖෂධ පෞද්ගලිකව කරන්න අමාරුයි හුඟ දෙනකොට. මොකද සමහර වෙලාවට මේ රෝගීන් ආර්ථිකව දුර්වලයි. ඒ වගේම සමහර වෙලාවට මේ රෝගීන් තමන්ගේ පවුලේ ආදායම උපදවන එක. එතකොට ආදායම උපදවීමේ ක්‍රමයක් නැති වෙනවා. ඒ නිසා මේ වගේ අවස්ථාවක මේ ශාරීරිකවත් මානසිකවත් වැටිලා ඉන්න වෙලාවක ඖෂධයක් ලබා දෙනවා කියන්නේ ඉතාමත් පින් කටයුත්තක්. ඒ නිසා මේ ලබා දීච්ච පරිත්‍යාගයට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. අපි එකතු වෙලා ඉස්සරහටත් ඔබ මේ පරිත්‍යාග වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. බෙහෙවින් ස්තුතියි වෛද්‍යතුමනි ඔබතුමන්ට. ඉතින් එදා චතුරාර්යගේ සංකල්පයක් එක්ක පටන් ගන්න මේ Better Tomorrow ව්‍යාපෘතිය අපේ වසන්ත මැඩම්ගේ හොන රාජකීය විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පතිනිය අපේ වසන්ත මැඩම්ගේ ඒ අනුශාසකත්වයේ මඟ පෙන්වීමත් එක්ක බොහෝ දෙනෙක්ගේ අපේ කවිශය කිව්වා වගේම විශාල හදවත් තියෙන ඒ ආදරණීය මිනිස්සු බොහෝ ප්‍රමාණයක්ගේ දායකත්වය ඔවුන්ගේ මඟ පෙන්වීම ඔවුන්ගේ අනුග්‍රහය මේ සියල්ලත් එක්ක තමයි අද Better Tomorrow ව්‍යාපෘතිය හොරණ රාජකීය ජාතික පාසලේ ඉඳන් කිලෝමීටර් 30කට ආසන්න ප්‍රමාණයක් දුර ගෙවා ගනිමින් අපි ප්‍රදර්ශනාත්මක මැරතන් තරගයක් ඔස්සේ අද මේ මහරගම අහසයටට මේ මහරගම අපේක්ෂාරෝහල් පරිශ්‍රයට අපි ආවේ. ඒ ආවේ නිකන් නෙවෙයි රුපියල් ලක්ෂ 50කට අධික ඖෂධ ප්‍රමාණයක් රැගෙන මේ ජීවිතය සමග සටන් කරන ජීවිතය පිළිබඳ අපේක්ෂා සහගත සිතුවිල්ලක් ඒ අපේම ආදරණීය මනුෂ්‍ය හදවත් වලට ලබා දෙන්න තමයි අද Better Tomorrow ව්‍යාපෘතිය අපි මේ විදියට අරගෙන ආවේ. ඉතින් අපේ ඉලක්කය වුණේ දා Better Tomorrow ව්‍යාපෘතිය පටන් ගද්දී රුපියල් ලක්ෂ 50ක මුදලක්. හැබැයි ඊයේ රාත්‍රිය වන විට ඒ ලක්ෂ 50ක ඉලක්කය අපිට ඊට වඩා වැඩි ඉලක්කයක් කරා අරගෙන යන්නට අපිත් එක්ක එකතු වුණු අපේ ආදරණීයන්ට ඒ විශාල හදවත් තියෙන ආදරණීය මනුස්සයන්ට ආදරණීය මිනිස්සුත්කමට ඊයේ රාත්‍රිය වෙනකොට හැකියාව ලැබුණා. ඉතින් මේ ව්‍යාපෘතිය ඒ සියලුම දෙනාගේ කැපවීමත් එක්ක මම කලින් කිව්වා වගේම ශ්‍රී ලංකාවේ සිව්කොන යා කරමින් එපමණක් නොව ලෝකේ පුරා විවිධ රටවල් වල වාසය කරන ලෝකවාසීන් එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතිය මේ විදියට සාර්ථක කරගන්න අපි හැමෝම එකතු වුණේ. ඉතින් කවිශය අපි දැන් සූදානම් වෙන්නේ මේ සුවිශේෂී මොහොත දක්වා ගමන් කරන්න. පැහැදිලිව අපිට තියෙනවා ඒ විශාල හදවත් ඇති මිනිස්සුන්ගේ එකතුව දැන් මෙතනට එකතු කරන්න. හොරණ රාජකීය විද්‍යාලය, ශ්‍රීපාලි විද්‍යාලය, ඒ වගේම තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, බුලත් සිංහල ජාතික පාසල, ඒ වගේම මතුගම කන්නංගර විද්‍යාලය ඇතුළු විද්‍යාල ගණනාවක ආදි ශිෂ්‍ය ප්‍රජාවක් ඒ වගේම ඒ වෙනුවෙන් දායකත්වය දක්වපු පිරිසක් මට නම් වශයෙන් නොකියුවත් ඒ හොරණ අහස යට එකතු වුණු මේ මිනිසුන් හැම දෙනෙක්ම අද දවස හරිම ලස්සන දවසක් කරන්න එකතු වුණා. අපි මෙහෙම එකතු වෙමු, අපි මෙහෙම කරමු, අපි මෙහෙම වෙමු කියලා මට නැවත මතක් වෙන්නේ අර මුයන්නට කරන්න පුළුවන් මැජික් එක. මයන්නෙන් මම කියලා පටන් ගන්න තැනින් අපි මියන්නෙන් ඉවරුණාම එතනට කරන්න පුළුවන් දේවල් හරි සීමිතයි. හැබැයි අපි කිව්වොත් මුයන්නෙන් ඉවර වෙන්නේ අපි එකතු වෙමු, අපි වැඩ කරමු, අපි මේ වැඩේ සාර්ථක කරමු කියන මෙන්න මේ මුයන්නට පුළුවන් මැජික් එක එතන හරිම ආරක්ෂිත හැඟීමක් දැනෙනවා. ඒ ආරක්ෂිත හැඟීම දැනුණු මිනිසුන් ටික තමයි මේ එකතු වෙලා අද දවසට එකතු වුණේ. ඉතින් අද දවසේ මේ සියලු කටයුතු සාර්ථක කරගන්න අපිට දැන් මේ නිල වශයෙන් මේ ඖෂධ ටික පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අප තව සුළු මොහොතකින් එකතු වෙනවා. අපි ඊට පෙර අද දවස සාර්ථක කරගන්නට අපි ජනතාවගෙන් ලැබුණු මූල්‍ය පරිත්‍යාගයන් මේ ඖෂධ ලබා ගැනීම සඳහා විතරමයි භාවිත කළේ. මම ඊට පෙරත් සඳහන් කළා. අද මේ සියලු කටයුතු වලට එකතු වුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම අද අපේ ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ දක්වේ අපේ අසංක දිසානායක මහත්මයා. ඉතින් එතුමා මේ වෙලාවේ අපි හැම දෙනෙක්ගේම ආදරයත් එක්ක මේ මොහොත ආමන්ත්‍රණය කරන්න ඕනේ අවස්ථාවක්. ඒෂියා ඉන්ටර්නැෂනල් කන්සොලිඩේට් සමූහයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ කීර්ති ශ්‍රී දේශමාන්‍ය ගෞරවාචාර්ය අසංක දිසානායක මහත්මයා දැන් ඔබ ආමන්ත්‍රණය කරන වෙලාව. Good morning. මුලින්ම අපි Better Tomorrow ටීම් එකට මම පොඩි ක්ලැප් එකක් දෙමුද? මුලින්ම කියන්න තියෙන්නේ ඇත්තටම මට මේ පණිවිඩය ඇත්තටම ලබා දුන්නේ අපේ ප්‍රසිද්ධ ව්‍යාපාරික වයි ලලිත් මහත්තයා. එතුමා මට මේ වගේ දෙයක් කරනවා කිව්ව හැටියට මම කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඒකට සම්බන්ධ වෙන්න කැමතියි. ඒ අදාළ පුද්ගලයෝ ටික මට සම්බන්ධ කරන්න කිව්වට පස්සේ ඇත්තටම වසන්ත මැඩම්
අපේ ලෝයල් නලින් මහත්තයා ඇතුළු කීප දෙනෙක් ආවා. ඉතින් මේ වැඩසටහන ගැන කියන්න පණිවිඩ කිහිපයක් තියෙනවා. පළවෙනි පණිවිඩය තමයි අපි මේ වැඩසටහනෙන් ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා ප්‍රයෝජන දෙකක් ගන්නවා. ඉන්ටර්නල් ප්‍රයෝජනය තමයි අපි මේ රෝහලට ලබා දෙන ඖෂධ තොගය. මිලියන 5.6ක ප්‍රමාණයෙන් යුක්ත මම හිතන විදිහට බෙහෙත් ಜಾති 6ක් වගේ 7ක් වගේ ප්‍රමාණයක් තමයි මිලියන 5.6ට අපිට ගන්න පුළුවන් වුණේ. ඒ වගේ අපි අර වෛද්‍යතුමා කිව්වා වගේ ඉතාමත් මිල අධික ඖෂධ තමයි අපි ගාව තියෙන්නේ. ඒ අපේ අපේ චතුරංග මල්ලිගේ අදහසක් අනුව කරපු අපි ඉන්ටර්නල් ප්‍රයෝජනය තමයි තියෙන්නේ. එතකොට අපි එක්ස්ටර්නල් ප්‍රයෝජනය මොකක්ද මේකේ? මේක තමයි ඉතාමත් මේ අද දවසේ තියෙන ප්‍රධානම අංගය. විශේෂයෙන් කියන්න ඕනේ අපේ චතුරංග පළවෙනි පණිවිඩය චතුර මේ ලංකාවෙන් එහා සිතවිල්ලක් අනුව ඒ සිතවිල්ල වචන වලට පත් කළා අපි වසන්ත මැඩම්ට පණිවිඩය හුමාරු කළා මේ වගේ දැවැන්ත ලෝකයට පේන වැඩසටහනක් කරන්න පුළුවන් උනේ පුංචි සිතවිල්ලකින්. පුංචි සිතවිල්ලක්. ඉතින් එතන පණිවිඩයක් තියෙනවා අපිට කළ නොහැක්කක් නොමත කියන එක. ඒ කියන්නේ පුංචි සිතවිල්ලක් ඇති වුණා. ඒ සිතවිල්ල වචන බවට පත් වුණා. වචන ක්‍රියාවට පත් වුණා. ඊට අමතරව ඒක සාර්ථක වුණා. මේක විශේෂත්වය තියෙන අපි ප්ලෑන් කරපු විදිහටම සියලුම සබහා ධර්මයෙන් විශ්වෙන් අපිට ආශිර්වාද කරපු එක. අපි 11යි කාලේ වෙනකොට මෙතෙන්ට එනවා කිව්වා. අපි 11යි කාලේ වෙනකොට මේකට ආවා. ඒ වගේම තමයි අපි ඊයේ පෙරේදම ගත්තොත් එහෙම හොරණ ප්‍රදේශي ඉතාමත් අධික වර්ෂාවක් ආවා. නමුත් අද දවස් ඉතාමත් හොඳ දේශගුණ මට්ටමක් තිබ්බා අද උදෑසන සිටම. එතකොට පළවෙනි පණිවිඩය තමයි අපි සමාජයට දෙන්න ඕනි අපිට කළ නොහැක්කක් නොමත. ඒකදී මම අවසානයේදී අපි මගේ කතාවේදී මම කියන්න මොකද්ද අපි ලංකාවට කළ යුත්තේ කියන පණිවිඩය. ඉතින් ඊළඟ පණිවිඩය තමයි අර මම කිව්වා වගේ දැනට මේ වසර දෙකක අධික කාලයක් ආපස්සට ගියොත් එහෙම ලංකාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල් බඩවැල් ආශ්‍රිත වැඩිපුර පිළිකා හැදලා තියෙනවා. මේ වසර 20කට විතර පස්සට ගියොත් එහෙම. එතකොට අර වෛද්‍යතුමා කිව්වා වගේ අපි මේ පිළිකාව කියන නම කිව්ව හැටිම බය වෙන එක දේ අපි සමාජයෙන් අයින් කරන්න ඕනේ. ඒක තමයි ඊළඟ පණිවිඩය. ඒකට මම අද සම්පූර්ණම බ්‍රෝචර්ස් ඒ කියන්නේ පිළිකාව කියන්නේ මොකද්ද පිළිකාව විය යුතු දේවල් මොකද්ද කින්දමන්ද කියලා විස්තර පත්‍රිකා 6000කට අධික ප්‍රමාණයක් සමාජගත කරලා තියෙනවා. මේක හැමෝටම කියවන්න දෙන්න. එතකොට වෛද්‍යතුමා කියනවා වගේ අපිට සාමාන්‍ය මේ කැන්සර් එක බය විය යුතු දෙයක් නෙමෙයි. කැන්සර් එක හැදෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙන එකක් පාරම්පරික සහ අපිට කනබන දේවල් වලින් තමයි මේ කැන්සර් එක මේ ජනිත වෙන්නේ. ඒක බේර ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මුලින් හඳුනා ගැනීම. ඊට අමතරව ඇඟේ පැතිරෙන්න කලින් මේකට බෙහෙත් කිරීම. ওই දෙක විතරයි මේ දැනට ලෝකේ හොයාගෙන තියෙන එකම ප්‍රතිකර්ම දෙක. ඉතින් ඒ නිසා මට අවශ්‍යතාවයක් තිබ්බා මේක අපි 5.6 මිලියන් කියන එක අපේ වෛද්‍යතුමාට අධ්‍යක්ෂතුමාට ගිහිල්ලා බාර දෙන්නත් පුළුවන්. හැබැයි මට මේකෙන් කල්පනා වුණේ සමාජයට අඩුම තරමේ කිහිප දෙනෙකුට මේ පිළිකාව කියන්නේ අද සිට ඕගොල්ලෝ මේ පත්‍රිකා ටික බැලුවොත් එහෙම මම හැමතැනම බැලුව පත්‍රිකා ටිකේ මේකේ තියෙන මොකද්ද මේ පිළිකාව කියන එක. මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපේ සෑම දිනකම ඒ කියන්නේ වසරක අපිට තියෙනවා වැඩිහිටි දිනයක්, ළමා දිනයක්, පරිසර දිනයක්. මේ වගේ දින තියෙනවා. එක එක වෙන් කරපු. ඉතින් මම යෝජනා කරනවා Better Tomorrow මේ වැඩසටහනින් පස්සේ අපි නැවත වතාවක් Better Tomorrow කියන ශක්තිමත් කරලා අපි අවුරුද්දට එක දවසක් කවදා හරි දවසක් වෙන් කරලා මේ පිළිකා රෝහල වෙනුවෙන් මොකක් හරි වැඩසටහනක් අවුරුද්දට එකක් කරන්න. පරිසර දිනේ වෙන්න පුළුවන්. ළමා දිනයක් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට දිනයක් නියම කරන්න. අපි මේ අහිංසක දරුවන්ට මොකද හේතුව අපි මේට 90 දශකයේ විතර ගත්තොත් එහෙම කැන්සර් එක හැදෙන්නේ අවුරුදු 55 60 70 80 වගේ අයට. හැබැයි මේ වෙනකොට මාස 6 මාස 7 සිට උඩ දක්වා කැන්සර් හැදෙනවා. ඒ නිසා අපි මේකට පිළියමක් කරන්න ඕනේ. මේක බය වෙන්න දෙයක් අවශ්‍යතාවයක් නැහැ. අපි දියවැඩියාව, කොලෙස්ටරෝල් මේ වගේ රෝග ගත්තොත් එහෙම ඒවට බය වෙන්නේ නැහැ. හැබැයි පිළිකාවට බයයි. හැබැයි ඊට වඩා මම කියන්නේ මේ පණිවිඩය කියන්න ඕනේ අපි මේ දෙන පණිවිඩය සමාජගත ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් කියන එක.
ඉන්ටර්නල් වලින් අපි බෙහෙත් එක දුන්නා එක්ස්ටර්නල් වලින් මේ පණිවිඩය හරියට සමාජගත කරා. ඉතින් ඒ නිසා වැඩි කාලයක් ගන්න බෑ අපි ගොඩාක් කිලෝමීටර් 31ක වගේ කාලයක් පයින් ඇවිදලා විශේෂයෙන් චතුර මහත්තයා ඉතාමත් කොන්ෆිඩන්ස් එක වෙන්නවා තමන්ගේ පෞරුෂත්වය වයස කියන්නේ මොකද්ද හිත ඇත්නම් ඉතින් ඒ නිසා අපි එතුමාගේ කොන්ෆිඩන්ස් එක පටන් ගත්ත දවසේ සිට WhatsApp එකේ තිබ්බ එනර්ජි එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා මෙතෙන් සිට තමයි ආරම්භය තියෙන්නේ මේක ඉවර නෑ. අපි හැම දෙයක්ම පටන් ගත්තොත් ඒ තැන සිට ආපහු ආරම්භයක් තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා අපේ වසන්ත මැඩම්, අපේ ලෝය නලින්, අපේ මේ ඉන්න චතුර මහත්තයා, විශේෂයෙන් වයිලලිත් මහත්තයා මේ ඔක්කොම එක්ක අහුවලා අපි තව දින කිහිපයක් ඇතුළත සාකච්ඡාවක් දාලා අපි කවදාද මේ දිනේ නම් කරන්නේ? මොන වගේ ප්‍රෝග්‍රෑම්ස්ද අපි අවුරුද්ද සැරයක් කරන්නේ? මෙන්න මේ කියන සමාජයට. ඒකෙන් වෙන්නේ මොකද්ද? මොකක්වත් නෙමෙයි අපි සමාජයට යම්කිසි පණිවිඩයක් කියන එක විතරයි. ඒ නිසා නැවත වතාවක් විශ්ව ස්වභාව ධර්මය පෙන්නවා අපේ සිතවිල්ලකට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක. ඒ නිසා ලංකාවට අපි මේ අපේ චතුර මල්ලි වෙටටුමරකේ ප්‍රධානී මෙතුමාගේ පටන් ගත් එක ලංකාවේ ජනිත කරමු. එක දිනයක් පිළිකාවෙන් වෙන් කරලා ඒක මුදල් වෙන්න පුළුවන්, පණිවිඩයක් වෙන්න පුළුවන්, සමාජගත මොකක් හරි වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. ඒකදී වෙන්නේ පිළිකාව සම්බන්ධ පණිවිඩයක් කරන එක විතරයි. රයිට් එහෙනම් මම අවසන් කරන්නම්. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මගේ ඒසියා ඉන්ටර්නැෂනල් කොන්සිලේට් එකේ සමාජිකයන්ට විශේෂයෙන් ඩිරෙක්ටර්ස්ලා අපේ දුලන්ති මැඩම්, ඒ වගේම මුදිත මහත්තයා, ඒ වගේම අපේ ජෙනරල් මැනේජර් අලංක මහත්තයා, විශාල විශේෂයෙන් නුවන් මහත්තයා මේක ප්‍රධානී බෙටර් ටුමොරෝ එකේ සම්පූර්ණ කැපකිරීම කරේ අපේ නුවන් මහත්තයා. ඊට අමතරව ආටිකල මහත්තයා, නිශාන්ත මහත්තයා මේ වගේ දැවැන්ත පිරිසක් මේකේ තිබ්බා. මේක සුළුපටු දෙයක් නෙමෙයි. මේ ටීම් එකක් අරගෙන එක සිතිවිලි ගණනාවක් එකතරකට අරගෙන එකම අරමුණකට සතපෙළවා ඊට පස්සේ පයින් එනවා කෑම බීම ඊට පස්සේ මේ සීල දේවල් විශාල අභියෝගයක් තිබ්බා. නමුත් අපි ඒ අභියෝග ඉතාමත් ශනිකින් අපේ ටීම් වර්කින් අපේ ඉන්න මානව සම්පත්තිය අපි ජයග්‍රහණය කරා. එහෙමනම් මම අවසාන වශයෙන් කියනවා නම් අපි මේ අවසානයේ ආරම්භයක් කරගෙන විශේෂයෙන් චතුරමල්ලිගෙන් මැඩම්ගේ මම ඉල්ලීමක් කරනවා. චතුරමල්ලි රට යන්න කලින් අපි මීටින් එකක් අරගෙන අපි කවදද මේ දිනේ නම් කරන්නේ. මේකට මොකද්ද කරන්නේ? අවුරුදු 5ක ප්ලෑන් එකක් යම්කිසි මට්ටමක හදලා අපි ඉදිරියට මොකද්ද කරන්න කියලා බලමු. එහෙමනම් අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මුදලට එහා ගිය අර manussත්වය, ශ්‍රමය, කැපකිරීම, කාලය ගත කිරීම, විශේෂයෙන් මගේ කම්පැනිනේ මාතර තිස්සමාරාමය ඔයගේ ඈත ප්‍රදේශ ඉඳන් ඇවිල්ලා මේකේ ජවය සම්පන්න විදියට කරන්න සපෝට් එක හැමෝම දුන්නා. එහෙමනම් අවසාන වශයෙන් සියලුම අයට අපි ප්‍රාර්ථනා කරමු මේ ඉන්න පිළිකා රෝහලේ තියෙන සියලුම රෝගීන්ට ඉතා ඉක්මනින් සොය ලබා දෙන්න අවශ්‍ය ස්වභාව ධර්මයේ විශ්වයෙන් ඒ ආරක්ෂාව දෙන්න කියලා. එහෙනම් සියලු දෙනාට අපි අවසාන වශයෙන් ක්ලැප් එකක් දීලා අපි අවසන් කරමු. මම දෙන්නම් මයික්‍රොෆෝන් එක අපි. බොහොම ස්තුතියි සංඝ දිසානායක මහත්මයා ඔබේ දායකත්වය. ඒ වගේම ඔහු අද ප්‍රමුඛ දායකයා බවට පත් වෙද්දී ආෆ්‍රිකෝ ඉන්ෂුරන්ස් ආයතනය අද අපේ ඩිජිටල් මීඩියා පාර්ට්නර් විදිහට එකතු වෙනවා. මීඩියා පාර්ට්නර් විදිහට හිරු අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම හොරණ මෙඩිහෙල්ප් ආයතනය, ඇල්කා ඩ්‍රින්කින් වෝටර් ආයතනය, ඒ වගේම සනස ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනය තමයි අද නිල මූල්‍ය ඔවුන්ගේ දායකත්වය සමග ඔවුන් අපේ රක්ෂණ සහකාර විදිහට එකතු වුණේ. ඉතින් මේ හැම දිනෙකම එකතුවෙන් තමයි අද දවස හරිම ලස්සන දවසක් බවට පත් වුණේ. ඒ හැමෝම එකතු වෙලා තමයි මහරග මහසයට තවත් ආදර හදවතක් රෝපණය කරන්නට මේ බිමට මේ විදිහට එකතු වුණේ. අපි ආරාධනා කරන්න සූදානම් වෙනවා. අපේ තව විශේෂ කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම අපි යම් ඇගීමකින් ඔවුන්ව පුද දෙන්නට අවශ්‍යයි. චනුක මං හිතන්නේ අපි මේ අවස්ථාව උදා කරගමු දැන්. අනිවාර්යෙන්ම කවේෂයේ අද මේ දවස ලස්සන කරගන්න අද අපිට තිබ්බා මේ රුපියල් ලක්ෂ 50කට අධිකේ ඖෂධ මහ ගොඩක් රැගෙන අපිට වාහන වලින් එන්න තිබ්බා. හැබැයි අපි එහෙම කරේ නෑ. අපේ හොරණ පුරවරයේ පාසල් වල අපේ ආදරණීය දරුදැරියන් අරගෙන අපි කිලෝමීටර් 30කට ආසන්න ප්‍රමාණයක් අපි පයින් නැවිද්දා. ප්‍රදර්ශනාත්මක මැරතන් ධාවනි සවුවකින් තමයි අපි මේ මහ ගොඩක් වටිනා මේ උතුම් කාර්යය අද හොරණේ ඉඳලා හොරණ පුරවරයේ ඉඳලා මේ මහරගම අපේක්ෂා රෝහලට අපි අරගෙන ආවේ. ඉතින් දරුදැරියන් 120කට ආසන්න ප්‍රමාණයක් අද අපිත් එක්ක එකතු වුණා. ඔවුන්
නොබියව නිර්භීතව අද ඔවුන් මේ දායකත්වය ඔවුන්ගේ ලබා දුන්නා. ඉතින් අපිට ඔවුන්ව නිකන් යවන්න බෑ. ඉතින් ඒ අපිට ලබා දුන්නු සහයෝගයට ඔවුන්ගේ මහ ගොඩක් වටින ඒ ශක්තිය අපි දැන් අගයන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔවුන්ට අපි සූදානම් සහතික පත්‍ර ලබා දෙන්න. සහතික පත්‍ර ලබා දීම සඳහා අපට දායකත්වය දක්වන්නයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් තමයි මේ සහතික පත්‍ර බෙද ලබා දෙන්නේ. ඉතින් අපි එහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ ජාත්‍යන්තර අධ්‍යක්ෂතුමන් අපේ ආදරණීය අලින් සහෝදරයා අපි මේ අවස්ථාවේ තමත් ආදරයෙන් මතක් කරනවා. ඉතින් අපි දැන් සූදානම් ඔවුන් සඳහා සහතිකපත් ප්‍රදානයට අපි තමත් ගෞරවයෙන් ආරාධනා කරන ඒ සඳහා එක්වන්නට ඒෂියා ඉන්ටර්නැෂනල් කොන්සොලිඩේට් සමූහයේ සභාපතිතුමන් ඒ වගේම කළමනාකරණ අධ්‍යක්ෂ කීර්ති ශ්‍රී දේශමාන්‍ය ගෞරවාචාර්ය අසංග දිසානායක මැතිතුමනි ඔබතුමන්ට ඉතින් අපි ආරාධනා කරන ප්‍රථමයෙන්ම හොරණ රාජකීය ජාතික පාසල නියෝජනය කරමින් එක් සහෝදරයෙකෝ සහෝදරියක් එන්න ඔබේ කණ්ඩායමටම හිමි සහතික පත්‍ර ලබා ගැනීම සඳහා ඒත් එක්කම අපි ආරාධනා කරන රාජකීය ජාතික පාසල නියෝජනය කරමින් එක් ගුරු මෑණිවරයෙකුට හෝ ගුරු පියවරයෙකුට එන්න අපත් සමග අත්වැල් බැඳ ගන්නට. අපි ආරාධනා කරන රාජකීය විද්‍යාලයේ අද මේ මැරතන් දාවනි සව්ව සඳහා සහභාගී වුණු ඒ කණ්ඩායම නියෝජනය කරමින් අපි එක් සහෝදරයෙක්ට ඒ වගේම ඔවුන්ට මඟ පෙන්වීම ලබා දෙමින් ඔවුන්ට නිරන්තරයෙන් ශක්තියක් වෙන අපේ ආදරණීය ගුරු භවතෙක්ට ඒ සහතික පත්‍ර නිල වශයෙන් ලබා ගන්නට බෙහෙන් ස්තුතියි මැතිතුමනි ඔබතුමන්ට. ඉතින් අපි ආරාධනා කරන ඊළඟට සහතිකපත් ප්‍රදානයෙන් පහ එක්වන්නට හොරණ රාජකීය ජාතික පාසලේ ප්‍රාථමික අංශ භාර හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමන් අපේ ආදරණීය ප්‍රේමරත්න ගුරු පියාණන්ට අපි තමත් ආදරයෙන් ආරාධනා කරනවා එන්න ඊළඟට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානයෙන් අපහාත්වල් බැඳ ගන්නට. ඉතින් අපි ප්‍රේමරත්න ගුරු පියාණන්ගේ සුරතින් සහතිකපත ලබා ගැනීම සඳහා ආරාධනා කරනවා ශ්‍රී පාලි විද්‍යාලය නියෝජනය කළ අපේ ආදරණීය සහෝදරයෙක්ට හෝ සහෝදරියක්ට ඒ වගේම ඔවුන්ට මඟ පෙන්වීම ලබා දෙමින් මේ කර්තව්‍ය සඳහා ශක්තියක් වුණු ආදරණීය ගුරු මණ්ඩල නියෝජනය කරමින් ඒ ගුරු භවතෙක්ට අපි තමත් ආදරයෙන් ආරාධනා කරනවා. අපි බීලකට ආරාධනා කරන බෙහෙම ස්තුතියි ඔබතුමන්ට බීලකට සහතිකපත් ප්‍රදානයෙන් පහ එක්වන්නට ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් අපි ආරාධනා කරනවා මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යතුමන් අපේ අරුණ ජයසේකර වෛද්‍යතුමනි ඔබතුමන්ට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා බීලකට සහතිකපත් ප්‍රදානයෙන් පහ එක්වන්නට බීලකට සහතිකපත ලබා ගැනීම සඳහා අපි ආරාධනා කරනවා බුලත් සිංහල මහා විද්‍යාලය නියෝජනය කරමින් අද ප්‍රදර්ශනාත්මක මැරතන් දාවනි සව්වට සහභාගී වූ එක් සහෝදරයෙක්ට හෝ සහෝදරියක්ට ඒ වගේම ඔවුන්ට ශක්තියක් වුණු ආදරණීය ගුරු භවතෙක්ටත් අපි තමත් ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා එන්න ඔබේ පාසලේ සියලුම දෙනා නියෝජනය කරමින් සහතික පත්‍රය ලබා ගන්නට. බෙහෙන් ස්තුතියි ඔබතුමන්ට අපි ඊළඟට ආරාධනා කරන තමත් ගෞරවයෙන් සහතිකපත් ප්‍රදානයෙන් පහ එක්වන්නට ආපිකෝ රක්ෂණ සමාගම නියෝජනය කරමින් පාලිත කහටපිටිය මැතිතුමනි ඔබතුමන්ට අපි තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඊළඟට සහතිකපත් ප්‍රදානයෙන් අපහාත්වැල් බැඳ ගන්නට.
මේ කාර්යය සාර්ථක කරගන්නට එදා චතුරාර්යගේ අදහසක් එක්ක අපේ වසන්ත මැඩම්ගේ මඟ පෙන්වීමත් එක්ක ඒ වැඩේ සාර්ථක කරගන්නට අද සමාජ මාධ්‍ය අපිට ලොකු උදව්වක් වුණා උපකාරයක් වුණා සමාජ මාධ්‍ය හරහා තමයි අපි මුළු ලංකාව පුරා මුළු ලෝකේ පුරා මේ Better Tomorrow ව්‍යාපෘතිය අපි ප්‍රචාරය කරේ අපි දැනුවත් කරේ මේ සමාජ මාධ්‍ය හරහා ඉතින් අපිට අද දවසේ මේ ව්‍යාපෘතිය මේ අයුරින් සාර්ථක වෙලා තියෙද්දී අපිට අමතක කරන්න බැරි කණ්ඩායම තමයි අපේ සමාජ මාධ්‍ය කණ්ඩායම ප්‍රචාරණ කටයුතු කරපු කණ්ඩායම ඉතින් ඒ සියලුම දෙනා නියෝජනය කරමින් අපි ආරාධනා කරන එක් සහෝදරයෙක්ට හෝ එක් සහෝදරියක්ට එන්න ඔබ සඳහා සහතික පත්‍ර ලබා ගන්නට. ඊට පෙර අපි ආරාධනා කරනවා ඊළඟට තක්ෂිලා මධ්‍ය විද්‍යාලය නියෝජනය කරමින් අද අවිත් එක්ක මේ ප්‍රදර්ශනාත්මක මැරතන් ධාවන ඉසව්වට සහභාගී වූ කණ්ඩායම නියෝජනය කරමින් අපේ එක් සහෝදරයෙක්ට හෝ සහෝදරියක්ට ඒ වගේම තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ඔවුන්ට ශක්තියක් වන්නට ඔවුන්ට මඟ පෙන්වීම ලබා දුන් ගුරු බවතුන් නියෝජනය කරමින් ඒ ගුරු බවතෙක්ට අපි තාමත් ගෞරවයෙන් ලෙන්ගතුකමින් ආරාධනා කරනවා ඔබ සඳහා හිමි සහතික පත්‍ර ලබා ගන්නට. ඔවුන් සඳහා හිමි සහතික පත්‍ර ලබා දෙනු ලබන්නේ ආභිකව රක්ෂණ සමාගම නියෝජනය කරමින් අද අපිට මාධ්‍ය අනුග්‍රහය වෙනුවෙන් ඔතුමාන ලොකු ශක්තියක් ලබා දුන්න අපේ පාලිත කහට පිටි මෙතුමන් සුරතින් තක්ෂිලා මධ්‍ය විද්‍යාලය නියෝජනය කර අපේ මැරතන් කණ්ඩායමට දැන් සහතික පත්‍ර ලබා දෙන මොහොත ඔබතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය. අපි ඊළඟට සූදානම් තවත් සහතිකපත් ප්‍රධානයක් සමගින් එක්වන්නට. ඉතින් ඒ සඳහා අපි තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ආසියා ඉන්ටර්නැෂනල් කොන්සොලිඩේට්ස් ආයතනයේ මානව සම්පත් හා පරිපාලන අධ්‍යක්ෂිකා දුලන්ති කොඩිකාර මැතිණිය ඔබතුමියට සහතිකපත් ප්‍රදානය පහ එක්වන්නට. ඉතින් මා පෙර සඳහන් කළා වගේම සමාජ මාධ්‍යයෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් වුණා. මේ ව්‍යාපෘතිය මේ විදිහට සාර්ථක කරගන්නට අපිට ලොකු ශක්තියක් වුණේ ඒ සමාජ මාධ්‍ය වලින් අපි කරපු ප්‍රචාරණය අපි කරපු දැනුවත් කිරීම. ඉතින් අපි ආරාධනා කරනවා සමාජ මාධ්‍ය කණ්ඩායම නියෝජනය කරමින් ඒ කණ්ඩායමේ අපේ ආදරණීය සහෝදරයෙක්ට එන්න අපි ලබාගමු ඔබ සඳහා හිමි සහතික පත්‍ර සමූහය. බොහොම ස්තුතියි. අද අපේ සුවිශේෂම අවස්ථාවට දැන් අපි එකතු වෙන්න සූදානම් වෙන්න වෙලාව. මම ඔබට කිව්වා කන්දක් කියන්නේ උස තැනක හිටියට නිතරම hina වෙලා බිම බලන කෙනෙකුට කියලා. කඳු වගේ උස ගිය මිනිස්සු hina වෙලා බිම බලනකොට කොයිතරම් ලස්සනද? පහළ තියෙන තුරු වියන පවා කොයිතරම් ආදරෙන් මේ කඳු දිහා බලාගෙන ඉන්නවද? ඒ නිසා අපි සූදානම් වෙන්නේ ඒ ආදරණීය මිනිසුන් වෙනුවෙන් හොරණ අහස යට සිට අප ආරාධනා කළා මුළු හොරණටම හොරණින් සීමා මායෙන් බිඳහෙලමින් මුළු ලංකාවටම අපි ආරාධනා කළා ලංකාවේ සීමා බිඳහෙලමින් ලොවටම අපි ආරාධනා කළා මේ කටයුත්තත් එක්ක එකතු වෙන්න කියලා. Better Tomorrow ලක්ෂ 50යි අපේ ඉලක්කය තිබුණේ. දැන් ලක්ෂ 56ක ඉලක්කයක් ඊයේ දිනේ වෙනකොට අපට සාර්ථක කරගන්න හැකියාව ලැබුණා. ඒ ලක්ෂ 56ක ඉලක්කය රුපියලකවත් අඩුවක් නැතිව අද අපේක්ෂාරෝහලට අත්‍යවශ්‍ය ඖෂධ සමග ලබා දෙන සංකේතාත්මක ලබා දීමේ අවස්ථාවටයි අපි එකතු වෙන්නේ. මම ආයි තනතුරු නම්බුනාම මුකුත් කියන්නේ නැහැ. චතුරාර්යයේ වසන්ත මැඩම් අසංක මහත්මයා අපි හැමෝම එකතු වෙලා මේක හැමෝගෙම වැඩක්. දුර ඉන්න ඔබ කොහොමද මෙතනට එකතු වෙන්නේ? අත උස්සලා අත්පුඩියක් ගහලා අපි එකතු වෙමු. ඒ එකතු වෙලා හැමෝම පුළුවන් හැමෝම මෙතනට එකතු වෙලා අපි ડોક્ટર අරුණට අපි මේ සංකේතාත්මක ප්‍රදානය සඳහා ආරාධනා කරනවා. අපි ආරාධනා කරනවා අපේක්ෂා වෙල්ෆෙයාර් සොසයිටිගේ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා එන්න. අපි ඒ වගේම අනිත් අපේ සහෝදර ගුරු බවතුන් ඒ හැමෝටම මැරතන් එකට සම්බන්ධ වුණු අපේ සහෝදර සහෝදරියන්ගේ නියෝජනයක් ඒ වගේම ඒ හැමෝටම අපි ආරාධනා කරනවා ඇවිල්ලා අපි මේ හැමෝගෙම දායකත්වයේ මේ විදිහට එකතු කරමු. සමාජ මාධ්‍ය අවකාශය ඔස්සේ අපිව නරඹමින් ඉන්න හැම දිනෙකටම අපි ආරාධනා කරනවා ඔබ ලබා දුන්නු දායකත්වය තමයි මේ ලබා දෙන්නේ. උණුසුම් මත්පොළ සන්නාදයක් අපි එකතු කරමු. තව රෝගීන් දසදහස් ගණනක් නිරෝගී සුව ලබා ගනිමින් මේ කටයුත්තත් එක්ක එකතු වෙවි. ඒ හැමෝගෙම දායකත්වයටයි අප මේ විදිහට එකතු වුණේ.
බොහොම ස්තුතියි. මේ සියල්ලේ සංකල්ප සම්මාදම හොංකොං වල ඉඳලා මේ සංකල්ප සම්මාදම එකතු කළේ අපේ චතුර ගී කියනගේ සහෝදරයා. චතුර අයියේ දැන් ඔයාගේ වෙලාව. ඔයා තව දවස් කීපයකින් ආපහු ඔයාගේ රට ඉන්න තැනට යනවා. ඒත් මං හිතනවා වෙනදා ලංකාවට ඇවිල්ලා ගියාට වඩා මේ හදවත දැවැන්ත සතුටකින් පිරීලා ඉතිරිලා ගිය විදිහටයි ඔයා ආපහු ඔයා ඉන්න රටට යන්නේ. දැන් මගේ වෙලාව නෙමෙයි ඔයාගේ වෙලාව. ඉතින් මුලින්ම හැමෝටම කියන්න ඕනේ හැම කෙනාම අපිට මාරම සපෝට් එකක් දුන්නේ. ඉතින් හැම දෙනාටම කියන ස්තුතියි කියලා. එක්කෙනෙක්ගේ නමක් කියන්නේ නැහැ. මොකද අපිට ඉන්න ලොකු ටීම් එකක්. ඒ වගේම මුළු ලංකාව, මුළු හොරණම, මුළු ලෝකෙම එකතු වෙලා අපේ මේ වැඩසටහන කරන්න පුදුමාකාර සපෝට් එකක් දුන්නේ. ඒක චූටි වචනයක් අපි මිලියන 5ක් ඊට වැඩි ගානකට ගෙනහල්ලා තියෙනවා. ඒ වගේ තමයි අපිට සෙට් වෙච්ච ටීම් එක හැම කෙනෙක්ම හදවතින්ම කරපු දෙයක් තමයි. නැත්නම් කෝටි ගාණක් සල්ලි තිබිලා හොඳ ටීම් එකක් නැත්නම් කවදාවත් හොඳ චැරිටි එකක් කරන්න බෑ. මම දුන්නේ අයිඩියා එක විතරයි. ටීම් එක ඒගොල්ලෝ ගත්ත රෙස්පොන්සිබිලිටි එක. ඒගොල්ලෝ හොයාගත්තා කවුද මේකට සුදුසු කට්ටිය. ඒ වගේම හදවතින්ම මේ වලට ආධාර කරන ඕනේ කට්ටිය අපේ පිටිපස්සේ ආවා. ඉතින් ඒක සමහරක් වෙලාවට බ්ලෙස් එකක්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මමත් හෙන පෝසත් පවුලක ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. අපේ තාත්තා සාමාන්‍යයෙන් කම්කරුවෙක්. අපේ අම්මත් ඒ වගේ. අපි ඊටමත් දුප්පත් පවුලක තමයි. ඒ වුණාට දුප්පත් පෝසත් කියලා ભેදයක් නැහැ. ඕගොල්ලන්ට දෙයක් කරන්න ඕන නම් අනිවාර්යෙන් හැම කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඉතින් මමත් ඒ වගේ රුපියල් 100ක් ඩොලර් 100ක් අරගෙන මම හොංකොං වලට ගියේ. කන්න තිබ්බේ නැහැ අවුරුදු ගාණක්. මිනිස්සු උදව් කරන්නේ නැහැ. ඒ වුණාට මට හම්බුණා අවංක මිනිස්සු මගේ පිටිපස්සේ. ඒ මගේ හදවත හින්දා කියලා තමයි ඒගොල්ලෝ හැමදාම කියන්නේ. ඉතින් අද මම ලොකු ටීම් එකක් මගේ පිටිපස්සේ ඉන්නවා. අද මම ජොබ් එකක් කරනවා සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් විදිහට. ඉතින් ඒක මට කොහොමද කියාගන්න කොහොමද කියලා ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් හැමෝම අපිත් එක්ක එකතු වෙලා ඉඳියා. හොරණ ඒ වගේම මගේ රටේ හොංකොං වලත් හැම කෙනාම වගේ මට උදව් කරා. ඉතින් ඒ හැමෝම මතක් කරනවා. ඒ වගේම තමයි අපේ අනුග්‍රහ බවතුන් ඒ කට්ටියත් හෙනම හෙල්ප් එකක් දුන්නා. ඉතින් ඒගොල්ලෝ හෙල්ප් කරේ ඒගොල්ලන්ගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒගොල්ලන්ටත් මේක හරියට කරන්න ඕනි හින්දා. ඒ වගේම තමයි ලංකාවේ මිනිස්සු හැමතිස්සෙම කාර්යබහුල ජීවිතයකට එකතු වෙලා ඉන්නේ. සාමාන්‍යයෙන් ළමයෙක්වත් එළියට ගෙනියන්න ඒගොල්ලන්ට කාලයක් නැහැ. ඉතින් මගේ මේ ප්‍රොජෙක්ට් එකේම මගේ අනිත් පැත්ත උනේ ඒ කාර්යබහුල වෙලා ඉන්න මිනිස්සු ඒ මුදල් ඔළුවේ තියාගෙන මුදල් පස්සේ යන මිනිස්සු ඔක්කොම එකතු කරලා දෙයක් කරන්න තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් චැරිටි එකයි මේකයි මගේ කන්සෙප්ට් එක උනේ. ඉතින් ඒක සාර්ථක වෙලා තියෙනවා. මට පුළුවන් වෙලා තියෙනවා මගේ නර්තන කළ හැමෝම එක්කන් එන්න මෙහෙට. ඉතින් ඒකත් මං හරි ආඩම්බරෙන් කියනවා. ඉතින් මේ වගේ දෙයක් ඉස්සරහටත් කරන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. අපි ගාව ඉන්නවා සුපිරිම ටීම් එකක්. ආයි කියන්න දෙයක් නැහැ. අපි රණ්ඩු වුණා, අපි ආගියු කරා. ඒ වගේම තමයි තරහ වෙලා ඉඳියා. ඉතින් ඒ හැමදේම එක එක්කෙනාගේ අයිඩියාස්. අනිත් එක තමයි අපේ ටීම් එකේ වැදගත්ම දේ තමයි කිසි කෙනෙක්ගේ අයිඩියා එකකට අගේන්ස් කරේ නැහැ. ඒ කියන්නේ චූටි කෙනාගේ ඉඳලා ලොකු එක්කෙනාගේ දක්වා අයිඩියාස් වලට මාර රෙස්පෙක්ට් එකක් ඒගොල්ලෝ කරයි. ඉතින් ඒක තමයි ටීම් වර්ක් එකක් කියන්නේ. ඒක තමයි දෙයක් කරන්න පුළුවන් හැකියාව. ඉතින් මට මාරම ආඩම්බරයක් තියෙනවා. චූටි පවුලක ඉපදිලා අපේ අම්මයි තාත්තයි සාමාන්‍ය මිනිස්සු වෙලා අද මම මේ තත්ත්වයට ඇවිල්ලා හැමෝටම උදව් කරන්න පුළුවන් හැකියාවක් ලැබිච්ච ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා. ඉතින් මගේ ටීම් එකට තමයි මේ හැම ක්‍රෙඩිට් එකක්ම යන්න ඕනේ. ඒ වගේම විශාල පිරිසක් ඉන්නවා හැම තැනම. ඉතින් ඒ හැමෝටම කියනවා බොහොමත්ම ස්තුතියි. ස්තුතියට වැඩි මේක ලොකු පිනක්. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ රොයල් කොලෙජ් එකෙන් මාරම සපෝට් එකක් දුන්නේ. අපිට මේ ප්ලේස් එක දීලා කොහොමද මේවා හදාගන්නේ, කොහොමද අරේන්ජ් කරගන්නේ, කොහොමද මැනේජ් කරගන්නේ, ඒ වගේම මේ හැම දෙයකටම අයිඩියාස් දීලා ඒ හැම දෙයක්ම කරා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ අපේ මැඩම් කියන්නේ මේ ඉන්නවා මැඩම් මෙතන. මේක ඉතින් අපේ අම්මා කෙනෙකුට හා සමානයි. ඉස්සර කුටි කාපු වාර අනන්තයි. ඒ වුණාට කියපු ගමන් කිව්වා අනිවාර්යෙන් මේක අපි කරමු කියලා. ඉතින් ඒක කළා දීලා තියෙනවා. මට අවංකවම මැඩම් නැති වුණොත් මේක කරන්න බෑ. මොකද විශ්වාසය කියන එක දිනා ගන්නවා කියන එකත් හරි අමාරුයි. මොකද මිනිස්සු මේ දවස්වල සල්ලි දෙන්න හරි බයයි. ඉතින් මේක තමයි විශ්වාසය. මේක තමයි අපේ සංකේතය. ඉතින් අපි ඒ දේ කළා දිනවා. ඔයාලා හැමෝටම ස්තුතියි. මම නම් ගම් කියලා ස්තුති කරන්න වෙන්නේ නැහැ එක්කෙනෙකුටවත්. මොකද නම් කියන්න ගියොත් එහෙම අද හවස් වෙනකම් කියන්න වෙන හින්දා. ඉතින් ඔයාලා හැමදේටම ස්තුතියි ආවට. හැමදේටම ස්තුතියි මේකට සම්බන්ධ වුණාට. අපේ ලොකු ටීම් එකක් ඉන්නවා. අපි ඉස්සරහට මීට වැඩි දෙයක් අනිවාර්යෙන්ම කරනවා. ඉතින් හැමෝටම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ ටීම් එකම පොඩ්ඩක් ඉන්න ඕනේ.
ඒ ටීම් එකම ඉන්න ඕනේ අර ළමා වාට්ටුවට විශේෂ ඉල්ලීමක් ලැබිලා තිබුණා අපිට. ඒ දරුවන්ට මේ දිනවල මේ වෙසක් මංගල්‍යයත් එක්ක උන්ට සැරසීම් කටයුතු ඒ දේවල් කරන්න දරුවන්ට විනෝද වෙන්න බල්බ් බෙල් ටිකක් පුළුවන් නම් ගෙනල්ලා දෙන්න කියලා ඒක ලැබිලා තියෙනවා අපිට. මේ මොහොතේම ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ කණ්ඩායමම ඇවිල්ලා අපි ඒ ලබා දීම සිදු කරමු. පුංචි දරුවෝ අහිංසක දරුවෝ ටික ඒ වෙනුවෙන් සතුටු වෙයි. ඒ සතුටු වෙන දරුවන්ගේ සතුටු සිනාවන් මේ විශ්වය සුවපත් කරයි. බොහොම ස්තුතියි ඔබ හැමදෙනෙක්ම අද කොච්චරනම් මේ වෙසක් දවස් ටික දරුවෝ ලස්සන හිනාවකින් සරස ගනීද. අපි දැන් නලින් අයියේ ඇංගිලා ඉන්න විශාකක්ගේ මේක අවසරයකින් තොරව මගෙන් පුංචි වෙලාවක් ඉල්ලුවා. දැන් ඒ වෙලාව ඕගලන්. රයිට් මේකයි මේ ලස්සන ඉවෙන්ට් එකක් ඉවර කරනකොට අපේ තියෙනවා ඉවෙන්ට් එක ඉවර කරන අයට vote of thanks කරනවත් එක්කම අපිට අයිතියක් සහ යුතුයකමක් තියෙනවා උන්ට අපේ ගෞරවය දක්වන්න. මම දැන් බෙටර් ටුමාගේ ටීම් වර්ක් එකක් උනේ මේ වැඩේ සක්සස් උනේ ඒකයි. විශාක එන්න මෙතනට. මම විශාකාට මේ අවස්ථාව දෙනවා මේ ටීම් එකේ මොකද අපි මේකට කියන්නේ මුදුන් මුල නේ අපි සෙලිබ්‍රේට් කරමු දැන්. අනිවාර්යයෙන්ම නලින් අයියේ ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනික මොකද මේ අවස්ථාව අපිට හම්බුනේ ඒ අනිවාර්යයෙන්ම ඒ දායකත්වය සහ මුලපිරීම මඟ පෙන්වීම නිසා අනිවාර්යයෙන්ම ඒකට විශේෂ ස්තුතියක් නොකළොත් මං හිතන්නේ ටීම් එකක් විදිහට අපෙන් වෙන ලොකු අඩුපාඩුවක්. ඉතින් සයුරෙන් එපිට නොරැඳි දාරා මසුරන් පොදි පින් මහිමේක සුසැදි පෙර ගමන් නොරැදි සිතුවිල්ල මහැඟි ගම් දනව් සුසැරි පපු ගැඹුරු කැලැති යදමක් බඳුව අදරැති වියකී නොගිය පෙමිණි හිතවත ඔබය සවි ඇති. ඉතින් මේ වගේ සොඳුරු සත්කාරයක මූලාරම්භයේ සිතුවිල්ලක් විදිහට අරගෙන ඇවිල්ලා මේ අපි හැමෝම මුළු ලෝකයක්ම එකට එකතු කරපු චතුර ඉතින් ආදරණීය චතුර සඳරුවන් සොයරාරිනි මේ අපිව මේ වගේ සත්කාරයකට එකතු කරගත්තාට ඔයාට පිදෙන better tomorrow ටීම් එක වෙනුවෙන් පිදෙන පුංචි තීරණයක්. ඉතින් අපි වසන්ත මැඩම්ට ආරාධනා කරනවා මේක චතුරට පිළිගන්නන්න. ඒකත් එක්කම නලින් අය මං හිතන්නේ අපිට මේ කාර්යතාවේ තව මුදුන් මුලක් ඉන්නවා. මං හිතන්නේ ඒක නැතිනම් අපිට මේ තරම් දුර එන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාට අවස්ථාව. මේක කියන්න මට සත්භාවයේ අයිතිවාසිකමක් තියෙනවා. තුග නුගරුකක් වී මිහිලිය මත සුපසන් සැනහූ දයාදිය දෝතකි තෙමූලවන් පුන්සිසි සදිසි පෑගුණ ගඟ ගැලූ පසන් වසන්තයකි ඔබ සිව්දිග අමිල මහත්. දයාබරමවගේ භූමිකාව විශ්‍රාම ගියත් අත් නොහැර මේ මොහොතේත් අප සැමට හරි මඟ පෙන්වන අපේ ආදරණීය අම්මේ ආදරණීය වසන්තා කුලසේකර මැඩම් ඔයාටයි මේ better tomorrow අපේ ගෞරවනීය ආශාරය. බොහොම ස්තුතියි. අපි තවත් සුවිශේෂී කෙනෙක් ඉන්නවා මේ වෙලාවේ ඇගීමට පත් කරන්න. අපේ අසංක දිසානායක මහත්මයා ඇතුළු මේ කණ්ඩායම නැත්නම් අද දවස අපිට සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. වසන්ත මැඩම්, චතුර අයියේ, නලින් අයියේ, ඒ වගේම වයි ලලිත් මහත්මයා ඉන්නවා. එන්න මේ කණ්ඩායම එකතු වෙලා better tomorrow කණ්ඩායමේ අපේ ගෞරවය ඔවුන් වෙනුවෙන් පුද කරන්නයි මේ සූදානම් වෙන්නේ. දිලන් අයියා ඉන්නව මං හිතන්නේ සංස ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනයේ. දිලන් අයියා අපි ආරාධනා කරන ඔබ අපේ සෙනමානී ඉන්නවා නම් කරුණාකර මේ ස්ථානයට පැමිණෙන්න.
හොඳයි අපි දැන් මේ සියලු දෙනා එකතු වෙලා ඒෂියා ඉන්ටර්නැෂනල් කන්සොලිඩේට් සමූහයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ කීර්තිශ්‍රී දේශමාන්‍ය ගෞරවාචාර්ය අසංක දිසානායක මහත්මයා සහ එම මැතිණිය මානව සම්පත් හා පරිපාලන අධ්‍යක්ෂිකා දුලන්ති කොඩිකාර මහත්මියට අප මේ ගෞරවනීය ප්‍රණාමය අපි එකතු කරමු. මට පොඩ්ඩක් කියන්න දෙයක් තියෙනවා මේක ජාත්‍යන්තර මානහිකම් සංවිධානයේ ඔගොල්ලෝ හැමෝම දන්න ජීනීවා වල තියෙන ජාත්‍යන්තර මානහිකම් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ විසින් ડોક્ટર අසංකට පිරිනමන මොකද මේක පිරිනමන්නේ ඇත්තරම ජීවත් වීමේ අයිතිය කියන්නේ මූලික මිනිත් අයිතිවාසිකමක්. අපි හැමතිස්සෙම මූලික මිනිත් අයිතිවාසිකමින් පෙනී සිටින ජාත්‍යන්තර මානහිකම් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ නියෝජිතයෝ. ඒ නිසා අපි තීරණය කළා මේ වෙලාවේ මේ වගේ දෙයක්. ඒ කියන්නේ කැන්සර් හොස්පිටල් එකේ පනාදින ලෙඩෙක් දුක් විඳින හෙට මැරෙයි කියලා දිනගනින් ලෙඩෙකුට තව මොහොතක ආයු කාලයක් ලබා දීම ඔහුගේ ජීවත් වීමේ අයිතියට අපි ගරු කිරීමක් ජීවත් වීමේ අයිතිය සුරැකීම. ඒ නිසා ජීවත් වීමේ අයිතිය පොදු රටක නැති පොදු ලෝකයක නැති වෙලාවක ડોક્ટર අසංක මේ අපි වෙනුවෙන් දරපු මේ මිනිසුන් වෙනුවෙන් දරපු සත්භාවයේ සමාජ සත්කාරයට ජාත්‍යන්තර මානවිකම් සංවිධානය ඔහුට උපහාරයක් දෙනවා. ඒක මේ අවස්ථාවේ පිරිනමන මම ආරාධනා කරනවා දුලන්ති මැඩම්ට සහ ડોક્ટર අසංකට බාර ගන්න ඇවිල්ලා අපේ මැඩම්ගෙන් Better Tomorrow සංවිධානය වෙනුවෙන් සහ ජාත්‍යන්තර මානවිකම් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් ඒ වගේම බොහොම ස්තුතියි හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමන් ඇතුළු නිලධාරීන් රථවාහන අංශයේ නිලධාරීන්වත් අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ප්‍රදේශයේ මේ තදාසන්න ප්‍රදේශවල පොලිස් නිලධාරීන් මේ සියලු දෙනාව අපි ගෞරවයෙන් මතක් කරනවා. අපට ලබා දුන්නු අප්‍රමාණ දායකත්වයේ වෙනුවෙන් අපි අතරවාරයේ ඒ වගේම හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමන්ගේ අනුමැතියට යටත්ව රථවාහන අංශයේ කොළඹ අපේ ප්‍රධාන රථවාහන නිලධාරීන් දෙදෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඔවුන් දෙදෙනා මම හිතන්නේ මේ සියලු රථවාහන කළමනාකරණය කර ගනිමින් නිවැරදිව අපට ගමන් කරන්නට අවශ්‍ය සියලු පහසුකම් සපයලා දුන්නා. ඔවුන් දෙදෙනාට අපේ විශේෂ ස්තුතියක් පුද කරනවා. මම කැමතියි හැමෝටම අත්පොළ සන්නාදයකින් ඔබේ ස්තුතිය පුද කරනවට. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා පොලිස් වසන්ත මැඩම්. මම ආයි මුකුත් තනතුරු අරව මේව කියන්නේ මෙන්න දැන් ස්තුති කරන්න අවස්ථාව. බොහොම ස්තුතියි. මම වැඩි වෙලාවක් ගන්න නැහැ. ස්තුති කරලාම ඉවර කරනවා. පළමුවෙන්ම ස්තුති කරනවා මේ වැඩේට මුල පිරුවේ චතුර. චතුරට තමයි පළවෙනි ස්තුතිය යන්නේ. ඊළඟට හුඟක්ම ස්තුතිවන්ත වෙනවා මේ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂතුමා, ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු ළමා වාට්ටුව බාර වෛද්‍යවරු අපිට හුඟක් උදව් කරා. ඒ අයට ස්තුති කරනවා. ඒ වගේම ඖෂධ නිවැරදිව ලබා දීපු ඖෂධ සැපයුව ආයතන වලට, ඒ වගේම පාගමන මැරතන් එක සංවිධානය සඳහා සම්පූර්ණ පිරිවැය දැරූ ඒෂියා ඉන්ටර්නැෂනල් කොන්සොලිඩේටඩ් ආයතනය ආචාර්ය අසංක මහත්මයා එම මැතිණිය ඇතුළු පැමිණ සිටින සියලුම නිලධාරි මහත්මීන්ට ස්තුති කරනවා. ඒකම හොරණ තක්ෂිලා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ශ්‍රීපාලි විද්‍යාලය සහ බුලත් සිංහල ජාතික පාසලේ විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ සියලුම දරුවන්ට ස්තුති කරනවා. ඒ වගේම හොරණ මූලස්ථාන පොලිසිය ඇතුළු සියලුම අපිට උදව් කරපු පොලිස් ආයතනවල පොලිස් නිලධාරි මහත්මීන්ට, හිරු ටීවී ආයතනය අපට මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. හිරු ටීවී, හිරු FM වලට අපේ ස්තුතිය. අපට ප්‍රථමාධාර සඳහා සහාය ලබා දීපු හොරණ මෙඩිහෙල්ප් ආයතනයට, ඒ වගේම මුල ඉඳලම අපේක්ෂා රෝහල අපිත් එක්ක සම්බන්ධ කරපු අපේ දමින්දට හොරණ ප්‍රදේශයේ පදිංචි, ඒ වගේම සනස ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනයේ ඩිලන් මහත්මයා ඇතුළු සියලුම දෙනාට, ආපිකව ඉන්ෂුරන්ස් ආයතනයේ පාලිත කහටපිටිය ජ්‍යෙෂ්ඨ කළමනාකාරතුමා ඇතුළු සියලුම දෙනාට, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂ නීතිඥ නලින් මැදගෙදර ඇතුළු සියලුම දෙනාට, ප්‍රචාරණ කටයුතු සඳහා වීඩියෝ ක්ලිප් දෙමින්
අපට උදව් කරපු සියලුම ක්‍රීඩකයින් කලාකරුවන් ඇතුළු සැමටම මාධ්‍ය වැඩ ටික කරපු සිලුන කෝවින්ද නිම්සර නෝමිත දුලාර මාඩුජ උපේකා මී ඇතුළු සියලුම දෙනාට බෙටර් ටුමාරෝ ටීම් එක කවුද කියලා මේ වෙනත එක්ක හේවත් අපි කියලා නැහැ. ලේකම්තුමිය විශාකා භාණ්ඩාගාරික පවිත්‍රා ඒ වගේම අරුණ ශාන්ත නලින් වැදගෙදර ගෝසල ජාලිය රන්දිම යූඩී චන්ද්‍රානි රසික සමීරා ඒ වගේම ශානිකා පුබුදු මොහොට්ටි ක්‍රිෂාන්ත විශේෂයෙන් විශාකාගේ අම්මා හැම ඉරිදම රෑ ඇවිල්ලා අපිට තනි රැක්කා ඉතුමියට. ඒ වගේම අපේ කුමුදු ආදී සංගමේ ලේකම්තුමා ගුණතිලක මිස් ප්‍රේමරත්න මහත්තයා රංජිත් විජේනායක මැතිතුමා ඒ වගේම කසුන් ඒකම වයි ලලිත් මහත්මයා මේ සියලුම දෙනාට මේ අපේ ටීම් එක ඒ ටීම් එකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ අරමුදල සඳහා දායක වෙච්ච සියලු ලෝවාසී සියලුම පින්වතුන්ට අපි තාම ආදරයෙන් ගෞරවයෙන් ස්තුති කරනවා. බොහොම ස්තුතියි හැමෝටම. ඒ වගේම මැරතන් ධාවනයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණ අපේ යාලගල මහත්මයෙක් එතුමා එක්ක 5 දෙනෙක් ආවා. දිගටම මේ ටික දිව්වා. ඒ සියලුම දෙනාට අපේ ස්තුතිය තව තවත් ඔබේ සවි ශක්තිය වැඩි වෙලා මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම එකට ඉමු, එකට දිනමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අද එහෙම ලස්සන මිනිස්සුන්ගේ එකතුවෙන් තමයි මේ කටයුත්ත නිර්මාණය වුණේ. අසංක මහත්මයා අද පරිප්පුවක් කාලා තමයි අද ආවේ. කියන්නේ විදේශගත වෙන්න ඉඳලා ඒව ඔක්කොම අතපසු කරගෙන අද මේ කටයුත්ත ප්‍රමුඛතාවයේ තියලා ආවේ. ඉතින් ඒකට මම හිතන්නේ පෞද්ගලික පරිප්පුවක් ගන්න වුණා. බොහොම ස්තුතියි හැම කැපකිරීමකටම. ඉතින් මේ හැම දෙනෙක්ගේම දායකත්වයත් එක්කයි අද මේ මහරග මහස මෙච්චර ලස්සනට සෝබාදහම නිර්මාණය කරලා දීලා තියෙන්නේ. වැහිබින්දු වලාකුළු වල ලියපු කවිත්, බඹරු මල්පෙති මත තබන හාදුත් මේ හැම දෙනෙක්ගේම හිත්වල අනේ මට හෙට ඉඳලා පුංචි හරි සහනයක් ලැබෙනවා නේද කියන සුබවාදී මතු බලාපොරොත්තුව මේ හැම හිතකම යහපත් චේතනාව නිසාම එකතු වුණු සිතුවිල්ලක්. ඔබ හැම දෙනෙක්ට මහ ගොඩක් ස්තුතියි, මහ ගොඩක් පින්. ජයෙන් ජයම වේවා. New Focus Media ශ්‍රී ලාංකීය දෘශ්‍ය මාධ්‍යකරණයේ පෙරලිකාර සන්නාමය